right ඉතින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ GLAC එහෙමත් නැතිනම් Greenwood Language Acquisition Center අපේ ආයතනයේ වසරකට දෙවරක් පමණක් පවත්වන සිව් මාසික සමාවෙන්න 6 මාසික ඉංග්‍රීසි පාඨමාලාවේ නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයත් එක්ක අපි අද දවසේ කතා කරනවා ඔයා ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී පොඩි කාලේ ඉඳලා ඔයා try කළා මේ වෙනකම් බැරි වෙලා තියෙන මොනවද හේතු සහ දැන් ඔයා පටන් ගන්න මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ගමන කොහොමද සාර්ථකව අවසන් කරගන්නේ කියන දේ. right ඉතින් GLAC කියලා කියන්නේ අපි සාමාන්‍ය ඉංග්‍රීසි උගන්වනව වෙනුවට අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උකහා ගැනීමට අවස්ථාව සපයලා දෙන ආයතනයක්. ඉතින් Greenwood Language Acquisition Center කියලාම අපේ නම ඒ විදිහටම අපි නම් කරලා තින්නේ ඒ නිසායි. ඉංග්‍රීසි භාෂාව හැමෝටම උගන්වන්න පුළුවන්. ගොඩාක් අයට දැන් ඕන තරම් ඉංග්‍රීසි උගන්වන කෝසස් තියෙනවා, ගුරුවරු ඉන්නවා, හැමතැනම ඉන්නවනේ. නමුත් ඉගැන්නුව පමණින් හැමෝටම ඉංග්‍රීසි කතා කරන්නවත්, ලියන්න කියවන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒකට භාෂාව කියන දේ ඉගෙනගෙන හරියන්නේ නැහැ. භාෂාව උකහා ගත යුතුයි. මම චූටි උදාහරණයක් කියන්නම් ඔයාලට. ඔයාලා ගෙදර ඇති චූටි දුවලා පුතාලා. ඔයාට ඉන්න ඇති චූටි නංගි කෙනෙක් මල්ලි කෙනෙක්. මේගොල්ලෝ කොහොමද තමන්ගේ මව් භාෂාව ක්‍රමක්‍රමයෙන් කතා කරන්න පටන් ගත්තේ? එයාලට තමන්ගේ වැඩිහිටියෝ ගෙදර ඉන්න අය කතා කරන දේවල් ඇහිලා නේද? ඒ දේවල් ඒගොල්ලෝ අනුකරණය කරලා නේද? ඒ දේවල් කියලා හරියට උච්චාරණය කරගන්නත් බෑ. හැබැයි එයාලට පුළුවන් විදිහට ඒගොල්ලෝ උච්චාරණය කරලා චුට්ට තමයි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුරුදු වුණේ. හරි. ඒ චූටි ළමයිනේ. ඉතින් ඕකට තමයි ඇක්වයර් කරනවා කියලා කියන්නේ. ඇක්වයර් කරනවා කියන්නේ උකහා ගන්නවා. භාෂාවක් උකහා ගැනීම. ඉගෙන ගන්න බෑ භාෂාවක්. ස්ටඩි කරලා වැඩක් නෑ භාෂාවක්. භාෂාවක් කියන දේ උකහා ගත යුතුයි. ඔයාලා කෝසස් කරලා ඇති 100 ගණනක් මේ වෙනකොට. ඔයාලා කෝසස් වල සම්බන්ධ වෙලා ඇති අනන්තවත්. හැබැයි අද වෙනකන් අර ප්‍රශ්නයක් තියෙන්නේ හැමෝටම. මොකද තියෙන ප්‍රශ්නේ? ඉංග්‍රීසි කියන දේවල් හැමදේම මට තේරෙනවා. හැබැයි කතා කරගන්න බෑනේ. ඉතින් මේ ප්‍රශ්නෙට හේතුව තමයි you have not acquired the language yet. ඔයා තාමත් භාෂාව acquire කරගෙන නැහැ. භාෂාව උකහාගෙන නැහැ. භාෂාවක් ඉගෙන ගන්නවා කියලා අපි මේක theory sentences අනම්බරම් 100,000 ලිව්වට වැඩක් නැහැ. ඒක උකහා ගත යුතුයි. තමන්ගේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකට ඇටච් කරගන්න ඕනේ. තමන්ගේ එදිනෙදා ජීවිතේට මේක බද්ධ කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි භාෂාවක් තමන්ගේ මව් භාෂාව වගේම තවත් භාෂාවක් කතා කරන්න හැකි වෙන්නේ. ඉතින් මේක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි අපේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම සකසලා තියෙන්නේ කිසිදු මූලික දැනුමක් නැතුව අපි ළඟට එන කෙනෙක්ට, එන සිසුවෙකුට අර ABCD වල ඉඳන් මාස 6ක් ඇතුළත තනියම ලැන්ග්වේජ් එක මැනේජ් කරගන්න පුළුවන් තත්ත්වයට අරන් ඉන්න. right Greenwood Language Acquisition Center කියන්නේ බොරු කියන රවට්ටන තැනක් නෙමෙයි. අපි කවදාවත් කියන්නේ නැහැ ඔයාට ඉංග්‍රීසි පොවනවා කියලා. අපි කවදාවත් දිවුරන්නේ නැහැ දෙයියන් පල්ලා අම්මපල්ලා අද රැය එළි වෙනකොට ඔයාට ඉංග්‍රීසි කතා කරනවා කියලා. නමුත් අපේ ක්‍රමවේදය වෙනස් ඊට වඩා. අපේ ක්‍රමවේදය ඉතාමත් විද්‍යානුකූල සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්. මාස 6ක් ඕනේ. රැ 20න් දවස් 15න් ඉංග්‍රීසි කතා කරන්න උගන්වන්න බෑ අපිට. ඒව බොරු බයිලා. ඉතින් හැමෝම try කරන්නේ එක රැයින් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් අරගොල්ලෝ කියන්නේත් අපි හෙට එළි වෙනකොට ඉංග්‍රීසි කතා කරනවා කියලා. ඒක ඇත්තටම ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඇත්ත පිළිගන්න ඔයාට මේ භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය නම් සැලකිය යුතු කාලයක් තමන්ගේ ජීවිතෙන් මේ වෙනුවෙන් කැප කරන්න වෙනවාමයි. නැත්තම් ඔයාට හැමදාම ඔයාගේ ජීවිතයේ අවසානයේ දක්වා අර වගේ කෝස් වලට සල්ලි වියදම් කර ඉන්න විතරයි සිද්ධ වෙන්නේ. ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඉතින් මම දන්නවා අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා අවංකවම තමන්ගේ මේ භාෂා දැනුම වර්ධනය කරගන්න ඕනේ. ඉංග්‍රීසි ස්කිල් එක තමන්ට ලබා ගන්න ඕනේ.
මේ language skill එක තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තව අඩියක් ස්ටෙප් එකක් ඉදිරියට යන්න ඕනි කියන අදහසින් තමයි ඔයාලා ඇවිල්ලා ඉන්නේ. අද මේ සෙමිනාර් එකට ජොයින් වෙලා ඉන්නේ. ඉතින් මේ සෙමිනාර් එකේදී මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාව නිවැරදිව ඇක්වයර් කරගන්නේ සහ ඒක තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන තමන්ගේ මව් භාෂාව තරමටම ඉංග්‍රීසි භාෂාව හසුරවන්න දිනදා ජීවිතයේදී භාවිතා කරන්න තියෙන ක්‍රමවේද මොනවද සහ අපේ පාඨමාලාවේ අන්තර්ගතය මොකක්ද කියන එක තමයි අපි අද දවසේ පැහැදිලි කරන්නේ. right? ඉතින් මම හිතනවා ඔයාලට මේ සෙමිනාර් එකේ aim එක නැත්නම් objective එක පැහැදිලි ඇති කියලා. අද අපි කතා කරමු ඉංග්‍රීසි ගැන, ඉංග්‍රීසි ඉගෙන ගන්න නිවැරදිම ක්‍රමය ගැන. right? ඉතින් මම කලින් කිව්වා වගේ අපේ පාඨමාලාව මාස 6යි. මාස 6යි සතියේ දවස් 2යි. දවසකට පැය 3ක් අපි කතා කරනවා ඉංග්‍රීසි ගැන. මේකදී ඔයාලට ඉංග්‍රීසි ABCD එහෙම නැත්නම් ඇල්ෆබෙට් එකවත් දන්නේ නැති ළමයෙක් අපිට සම්බන්ධ වුණොත් එතන ඉඳන්ම එයා නොහිතපු තරමේ පරාසයක් දක්වා මාස 6 අවසානයේ අපි අරන් යනවා. ඒක අපි ප්‍රැක්ටිකලි අපේ කෝසස් වල අපි පෙන්නලා දීලා තියෙනවා. අනිත් කාරණාව තමයි අපි අවුරුද්දකට 6 month course දෙකයි කරන්නේ. right? අද එකක් පටන් අරගෙන ලබන සතියේ තව එකක් පටන් ගන්න. අපිට සම්බන්ධ වෙන පළවෙනි බැච් එක ඉවර වුණාම තමයි සෙකන්ඩ් බැච් එක අපි එන්රෝල් කරන්නේ, සෙකන්ඩ් ඉන්ටේක් එක කරන්නේ. ඒකට හේතුව තමයි අපි බාර ගන්න දැන් ෆස්ට් බැච් එක මේ ඔයාලා අද ජොයින් වෙලා ඉන්නේ 2026 6 month course එකේ ෆස්ට් බැච් එකේ ෆ්‍රී සෙමිනාර් එකට. right? ඉතින් මේ ෆ්‍රී සෙමිනාර් එකේදී මම කියන්නම් අපි අවුරුද්දටම 6 month courses දෙකයි කරන්නේ. මේ කෝස් එකේදී ඉංග්‍රීසි කිසිදු මූලික දැනුමක් නැති කිසිම වයස් භේදයකින් තොර ඕනෑම අයෙක්ට සම්බන්ධ වෙලා මාස 6ක් ඇතුළත අපි දෙන වැඩ ටික කරලා අපි උගන්වන පාඩම් ටික ඔළුවට දාගෙන මේ ඉංග්‍රීසි භාෂාවේ ස්කිල් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. right? ඒ හැරෙන්න මම කලින් කිව්වා වගේ මේ මාස 6 ඉවර වෙද්දී අර එහෙමත් නැත්නම් දවස් 20න් දවස් 15න් දවස් 5න් 6න් මේ වැඩේ කරනවා කියලා මම කවදාවත් පොරොන්දු වෙන්නේ නැහැ. ඒ වගේ බොරු පොරොන්දු දීලා ඔයාලා අරගෙන ඇවිල්ලා නිකන් නේද? බයිල ගහලා වැඩක් නැහැ. right? ඇත්ත තේරුම් ගන්න සැලකිය යුතු කාලයක් යනවා මේ වැඩේ කරන්න. ඉතින් අර වගේ දවස් 20න් 30න් පුළුවන් නම් එක දිගට කරාම ලංකාවේ ඉන්න මේ තියෙන කෝසස් වල හැටියට ලංකාවේ ඉන්න හැමෝම මේනකොට සිංහල අමතක වෙලා ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනි. ඒක නෙමෙයිනේ ඇත්ත. කල්පනා කරලා බලද්දී ඕන කෙනෙක්ට තේරෙනවා. මාකටිං වෙනයි ඇත්ත වෙනයි. right? මාකටිං වෙනයි ඇත්ත වෙනයි. ඉතින් ඇත්ත පිළි අරගෙන ඉංග්‍රීසි භාෂාව හදාගන්න ග්ලැක් එකත් එක්ක ජොයින් වෙච්ච ඔයාලට 2026 මේ ෆස්ට් බැච් එකට ජොයින් වෙන ඔයාලට ආයි කවදාවත් හම්බ වෙන්නේ නැති chance එකක් තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. අනිත් කාරණාව මේ කෝස් එකෙන් පස්සේ ඔයාලා මට 100,000ක් ෂුවර් වෙන ඉංග්‍රීසි කෝසස් පස්සේ එළවන්නේ නැහැ. හේතුව ඔයාලට අවශ්‍ය මට්ටමට මේ මාස 6 අවසානයේදී ඔයාලා ඇවිල්ලා ඉවරයි. ඔයාලා දන්නවද අපේ මේ මාස 6 ඉංග්‍රීසි කෝස් එක කරන අය කරපු අය IELTS ඔයාලා දන්නව ඇතිනේ. රට යනකොට IELTS කියලා එක්සෑම් එකක් තියෙනවා, PTE කියලා එක්සෑම් එකක් තියෙනවා. මේ එක්සෑම් වලට වෙන කොහෙවත් ක්ලාස් යන්න නැතුව අපේ ක්ලාස් එකෙන් ගත නොලෙජ් එකෙන් විතරක් ඒගොල්ලෝ high score කරලා higher band score කරලා යාලා දැන් වෙනත් විදේශ රටවල රැකියා කරනවා, ජීවත් වෙනවා. right? ඒක ඇති අපේ කෝස් එකේ සාර්ථකත්වය මොකක්ද කියලා ඔයාලට පැහැදිලි වෙන්න. right? මම හිතන්නේ අපේ පාඨමාලාව පිළිබඳව ඒ දුන්න overview එක දැන් ප්‍රමාණවත්. අපි යමු ඔයාලා දැනගන්න ඕනේ ග්ලැක් එකේ ඉගැන්වීම් රටාව කොයි වගේද කියලා. right? ග්ලැක් එකේ ඉගැන්වීම් රටාව කොයි වගේද කියලා. අපිට හම්බ වෙන්නේ දවසකට හම්බ වෙන පැය 3 ඇතුලේ අපි ලොකු පරාසයක් කවර් කරනවා. ඉතින් මම දන්නවා ඔයාලා මුලින් ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතිව ඇවිල්ලා ඉන්න කියලා. ඉතින් මම අද ඔයාලට උගන්වන්නේ මුලින් ඉඳන් ඉංග්‍රීසි. සමහර අයට මූලික දැනුමක් ඇති. නමුත් if you are a student, if you are trying to learn a new language,
You have to make your mind empty. ඔයාට සිද්ධ වෙන ඔයාගේ මනස දැන් හිස් කරගන්න. Right? ඔයාගේ knowledge එක 0 කියලා හිතා ගන්න. Right? Listening is the best skill for a good learner. හොඳ ඉගෙන ගන්න ළමයෙකුගේ තියෙන හොඳම quality එක තමයි listening කියලා කියන්නේ. ඇහුම්කන් දීම, සවන් දීම. ඉතින් අහගෙන ඉන්න අපි ඉස්සරහට interactive lessons තියෙනවා. අපි Zoom එකේ කතා කරන ඒවා තියෙනවා. අද seminar එකේ ඔයාලා පැහැදිලිව අහගෙන ඉන්න. මම භාෂාව කොතනින්ද පටන් ගන්නෙ කියන තැන ඉඳන් අද ඔයාලට චූටි lecture එකක් කරන්න. right? අපි ඉස්සෙල්ලාම චූටි ළමයෙක්ට වුණත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම ඒගොල්ලන්ට අපි කියලා දෙන්නේ alphabet නේ. නේද? English alphabet. English alphabet කියලා කියන්නේ ඉංග්‍රීසි හෝඩිය. සරලවම දන්නවනේ. There are 26 letters in the English alphabet. අකුරු 26යිනේ. මේ අකුරු 26 ඇතුලේ තමයි මේ සෙල්ලම් ඔක්කොම තියෙන්නේ. right? මේ අකුරු 26 එහෙට මෙහෙට කරගන්න බැරුව තමයි අපේ අය දඟලන්නේ. මේ අකුරු 26න් කරන්න පුළුවන් වැඩ ගොඩයි. සෑහෙන වැඩ ප්‍රමාණයක් තියෙනවා. මේ වැඩ ප්‍රමාණය අමාරුයි කියලා පෙන්නලා තියෙනවා එක එක කට්ටිය නේද? මොකද ඒගොල්ලෝගේ පැවැත්ම තහවුරු කරගන්න ඒගොල්ලෝ මේක ඉංග්‍රීසි කියන්නේ හරි අමාරු දෙයක්. මෙන්න මේක එහෙමයි අර එහෙමයි. හැබැයි අපි එක රයින් කරනවා අරව මේවා කියලා. ඔයාලා අමාරුවේ දාලා ඔයාලා මූලාවේ වැටිලා ඉන්නේ. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. මේක හරියට අල්ලගන්න ඕනේ. හරි තැනින් අල්ලගන්න ඕනේ. හරි තැනින් අල්ලගත්තොත් ඔයාලට කාගේවත් උදව් අවශ්‍ය නැහැ. මොකද අපි දැන් අල්ලගෙනනේ තියෙන්නේ. අපි අල්ලගෙන තියෙන්නේ. අපි ආයේ කායෙන්වත් උදව් පස්සේ එහෙම යන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් භාෂාවේ we can find them, we can sort out them, right? I can find my knowledge by myself. මට පුළුවන් මං විසින්ම මගේ knowledge එක හොයා ගන්න. නේද? books refer කරන්න පුළුවන්, internet refer කරන්න පුළුවන්, ඕන දෙයක් කරලා search කරන්න පුළුවන් knowledge එක. කාගේවත් උදව් අවශ්‍ය නැහැ, course පස්සේ එලවන්න අවශ්‍ය නැහැ. අපිට ආය යන්න ඕනේ මොකක් හරි masters degree, එහෙමත් නැත්නම් PhD එකක් හරි මොකක් හරි එහෙම එකක් කරනවා නම් තමයි ආයේ ඉන්ස්ටිටියුට් එකකට ගිහිල්ලා කරගන්න ඕනේ. ඒ අරෙන් අපේ රැකියාවල ඕන කරන ඒවට අවශ්‍ය ස්පෙෂල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. කම්පල්සරි ඒවා ඒවට යන්න අවශ්‍යයි. ඒ අරෙන් වෙන කිසිම මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා යන තැනක් නැහැ. මොකද භාෂාව අපි අල්ලගෙන දැන් අපි ඒකේ සැරිසරනවා. right? මේ භාෂාව අල්ල ගන්නවා කියලා කියන්නේ හරියට පියා බන්න බැරුව වෙන කුරුල් පැටේකට ශක්තිමත් අත්තරු දෙකක් හම්බ වෙනවා වගේ අහස පුරා පියා බන්න පුළුවන්. හරි. ඉතින් ඒක ඒ තත්ත්වයට ගේන තමයි GLAC අපේ මේ පාඨමාලාවේ අරමුණ. English alphabet, there are 26 letters in the English alphabet and we can see these letters in two shapes. අපිට පුළුවන් මේ alphabet එකේ අකුරු 26 shapes දෙකකින් දකින්න. ඔයාලා දන්නවා ඒක. පළවෙනි එක තමයි අපි දන්නවා capital letters. හරි සරලයි. capital letters කියලා අකුරු වර්ගයක් තියෙනවා. Number 2 is simple letters. Right? Capital letters and simple letters. මේ capital letters තවත් නමකින් ඔයාලට බලා ගන්න පුළුවන්. capital letters වලටම කියනවා තවත් එකක්. upper case letters and simple letters වලට කියනවා lower case letters කියලා. Right? Upper case letters and lower case letters. Upper case, lower case. Right? මේ හැමදේම ඔයාලට ටියුට් වලින් හම්බ වෙනවා. මේ මම අද කරන කොටසත් ලස්සන ටියුට් එකකින් ඔයාලට PDF එකක් විදිහට හම්බ වෙනවා. ඒ නිසා අද ඔයාලට idea එකක් ගන්න විතරයි මේ දේවල් සිද්ධ වෙන්නේ. right? ඔන්න shape එක අනුව අකුරේ හැඩය අනුව තමයි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන්නේ. අකුරේ හැඩය නේද? capital letters and simple letters. අපි capital letters and simple letters කියන දෙකම හඳුන්වනවා upper case letters and lower case letters කියලා. right? එතකොට example එකක් විදිහට මම කිව්වොත් this is capital A, this is simple A. Capital B, simple B. Capital C, simple C. Likewise මේ වගේ යනවා Z වෙනකම්ම. හරිනේ?
මේකේ ටියුට් එකක් තියෙනවා මතක තියාගන්න එක. ABC මේ විදිහට යනවා. ඊළඟට මේ ඇල්ෆබෙට් එක අපිට පුළුවන් තවත් ආකාර දෙකකින් දකින්න. දැන් capital letters, simple letters කියලා අපි බෙදාගත්තේ අකුරේ shape එක අනුවනේ. And the way we write. අපි ලියන ක්‍රමය අනුව. right? ඊළඟට මේ අකුරු වලට තියෙනවා ශබ්ද. right? අකුරු වලට තියෙනවා ශබ්ද. දැන් බලමු. capital A, simple A තියෙනවා. right? මෙන්න මේවට තියෙනවා name එකක්. මේ අකුරු වලට නමක් තියෙනවා. As well as these letters have sounds. මේ අකුරු වලට sounds තියෙනවා. ශබ්ද තියෙනවා. right? ශබ්ද තියෙනවා. එතකොට ඔය A B C D E F කියලා අපි කියන්නේ මේ අකුරේ නම. right? අකුරේ නම. ඒ වගේම අකුරට ශබ්දයක් තියෙනවා. right? ශබ්දයක් තියෙනවා. අපි ඒ අකුරේ sound බැලුවොත් මොනවද තියෙන්නේ? first sound එක අපිට එනවා ඈ කියලා. ඈ sound. ඈ sound. ඊළඟට ආ කියලා sounds හතරක් තියෙනවා. right? එකක් නෙමෙයි ඒ අකුරේ sounds හතරක් තියෙනවා. ඊළඟට B අකුර ගත්තොත් B අකුරේ තියෙනවා කියලා. හරි නේද? B අකුරේ තියෙන sound එක. B නෙමෙයි. ඔයාලට පොඩි කාලේ උගන්වන්න නැත්තේ B කියලා නේද? ඔයාලගේ නංගිලා මලිලා ඉන්නවනම් ඔයාලා දුවල පුතාලා ඉන්නවනම් ඒගොල්ලොන්ටත් එයාලගේ ක්ලාසස් වලින් උගන්වන්න නැත්තේ B කියලා. B නෙමෙයි sound එක. right? මේක B කියලා ප්‍රොනවුන්ස් කරන්න බෑ. මේක හල් වෙලා තියෙන sound එක. B නෙමෙයි right? එතකොට මේ sound එක අනුව අපිට පුළුවන් alphabet එක මේ alphabet එකේ අකුරු 26 නේ තියෙන. ওই 26ම තවත් කොටස් දෙකකට බෙදා ගන්න. right? sound එක අනුව මේ දෙක අපි බෙදනවා. එකක් තමයි vowel sounds කියලා. අනිත් එක consonant sounds. vowel sounds and consonant sounds. right? vowel sounds and consonant sounds කියලා තියෙනවා. මෙතන මේ sounds එක ගත්තම තමයි අපේ ළමයින්ට ලොකුම ප්‍රශ්නයක් තියෙන මේ ටික පටලව ගන්නවා. මේ ටික පටල ගන්නවා සෑහෙන්න. එතන ඒ පොයින්ට් එක මම අද කියලා දෙන්නම්. vowel and consonant. English alphabet එකේ අකුරු 26 නේ තියෙන්නේ. මේ අකුරු 26න් අපි vowels ටික ගන්නවා මේ විදිහට එළියට. A E I O U. right? මේ තියෙන්නේ vowels. There are 5 vowel sounds. අපි vowel letters කියලා කියන්නේ නෑ මේවා vowel sounds. මොකද අකුරේ කිසිම වැදගත්කමක් නෑ මෙතනදී. අකුරට කිසිම වැදගත්කමක් හම්බ වෙන්නේ නැහැ. මෙතන vowels වලදී අපි පිළිගන්නේ අපි consider කරන්නේ මේ අකුරු වල තියෙන sound එකට, ශබ්දයට. right? එතකොට A E I O U කියන අකුරු පහට තියෙන sound එක තමයි අපි consider කරන්නේ vowel sounds කියලා. ඔන්න එතකොට ශබ්දය අනුව alphabet එක කොටස් දෙකකට අපි බෙදා ගත්තා. එකක් තමයි vowels and the second one is consonants. vowels and consonants. The ඉස්සෙල්ලා alphabet එක අපි ලියන විදිහ අනුව අකුරේ shape එක අනුව අපි කොටස් දෙකකට බෙදා ගත්තා. capital letters and simple letters. එහෙමත් නැත්නම් upper case letters and lower case letters කියලා. මේකෙදී A E I O U කියන අකුරු පහ අපි sound එක අනුව වෙන් කරගෙන තියෙනවා vowels කියලා. එතකොට alphabet එකේ අකුරු 26න් මෙන්න පහක් vowels කියලා අපි කියනවා. එතකොට ඉතිරි 21ම අපි හඳුන්වනවා consonant කියලා. consonant. right? consonant කියලා හඳුන්වනවා. ඉතින් මේක තමයි අපි sound එක අනුව අකුරු බෙදා ගන්න ක්‍රමය. vowels පහයි ඉතිරි ටික consonants. A E I O U. A E I O U.
කියන අකුරු පහ ගන්නවා vowels විදිහට. මේක අපි consider කරන්නේ sounds. ඒක මතක තියාගන්න. right? vowels and consonants. ඒක දාන්න. right? එතකොට මේ alphabet එකේ මේ vowel කතන්දරය තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න කැමති. අපි vowels ටික වෙනම ගමු. right? vowels ටික වෙනම ගමු මේ විදිහට. A E I O U මේ තියෙන්නේ vowels ටික. මේ vowels වල A අකුරේ sounds මොනවද? ඈ ආ මෙන්න මෙහෙම. E අකුරේ sound එක A right? ඊට අමතරව E කියලා sound එකකුත් තියෙනවා. right? next I අකුරේ sound එක E sound එක තියෙනවා. I sound එකක් තියෙනවා. O අකුරේ O sound එක තියෙනවා. O sound එකක් තියෙනවා. U අකුරේ තියෙනවා A U U කියලා sounds තුනක්. right? මේ ටික තමයි English alphabet එකේ vowels වලට එන sounds ටික. right? එතකොට මතක තියාගන්න මෙන්න මේ vowels වලට තමයි මේ sounds ටික එන්නේ. ඉතිරි අකුරු 21 ඒ 21 sounds ඔක්කොම හල් වෙලා තියෙන්නේ. හල් වෙලා තියෙන්නේ. ඒ අකුරේ ඈ ආ ඊ අකුරේ ඒ ඊ අයි අකුරේ ඊ අයි ඕ අකුරේ ඕ යු අකුරේ ආ උ යු right මේ sounds ටික. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් අපේ දරුවෝ ගොඩාක් වරද්ද ගන්න තැනක්. right අපි යමුකෝ nouns වලට දැන්. nouns ගැන මම පොඩ්ඩක් කියන්න. noun එකක් කියලා කියන්නේ නාම පදයක්. right මොකද මේ noun එකත් එක තමයි අපි ඊළඟ කොටසේ යන්නේ. noun කියන්නේ නාම පද. නාම පදයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් දෙන්න තියෙන සරලම උත්තරය තමයි මෙන්න මේක. This is the most accurate definition for nouns. මේක තමයි වඩාත්ම නිවැරදි නිර්වචනය nouns වලට. Try to read this. මේ කියවන්න try කරන්න. Every name is a noun. right? Every name is a noun. හැම නමක්ම නාම පදයක්. Every name is a noun. නාම පද කියන්නේ මොනවද? What are nouns? How do you define nouns? ඔයා කොහොමද nouns නාම පද නිර්වචනය කරන්නේ? This is the most accurate definition. මේක තමයි වඩාත්ම නිවැරදි නිර්වචනය. Every name is a noun. හැම නමක්ම නාම පදයක්. හැම නමක්ම නාම පදයක්. right? ඕනෑම නමක් නාම පදයක් බවට පත් වෙනවා. මේ ලෝකේ තියෙන හැම නමක්ම නාම පදයක් බවට පත් වෙනවා. අපේ nouns පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට nouns ගැන ආයේ කිසිම ප්‍රශ්නයක් තියෙන්න විදිහක් නැහැ. right? nouns අපි A to Z කතා කරනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඒ සෑම component එකක්ම ඒ සෑම අංශයක්ම අපි A to Z කතා කරලා ඔයාලට අවශ්‍ය කරන දැනුම කිසිම අඩුවක් නැතුව ලබා දෙනවා. ඉතින් ඒක තමයි අපි මේ nouns ගැන මම කතා කරන්නේ. මේ vowels එක්ක අපිට මෙතන සම්බන්ධ කරන්න අවශ්‍ය නිසා nouns වලට වෙනම පාඩමක් තියෙනවා. වෙනම tunes තියෙනවා. ඉතින් මේ දේවල් ඊටාම ලේසියෙන් ඔයාලට ආයේ කවදාවත් nouns ගැන මම කියන්නම් මේ පාඨමාලාව අවසානයේ ඔයාට පුළුවන් ඉංග්‍රීසි උගන්වන්න තව කෙනෙකුට. right? ඔයාට පුළුවන් ඊටාම නිවැරදිව තවත් කෙනෙකුට ඉංග්‍රීසි උගන්වන්න. ඒ තරම් knowledge එකක් ඔයාලට මේ පාඨමාලාවේදී හම්බ වෙනවා. right? ඉතින් nouns every name is a noun නේ අපි කිව්වේ. හැම නමක්ම නාමපදයක්. nouns වල අපිට කොටස් දෙකක් හම්බ වෙනවා දරුවෝ. capital simple නෙමෙයි ඒක අපි alphabet එකේනේ. singular nouns. singular nouns කියලා කොටසක් හම්බ වෙනවා. අනිත් එක තමයි
plural nouns, right? Singular nouns and plural nouns. Singular nouns කියලා කියන්නේ ඒක වචන නාම පද. Plural nouns කියලා කියන්නේ බහු වචන නාම පද. Right? අපි plural nouns දැන් පොඩ්ඩක් පැත්තකින් තියමු. අපිට දැන් වැදගත් වෙන්නේ singular nouns. Okay? Singular nouns. Right. මම singular nouns ගැන කියලා දෙද්දි මම ගන්නවා nouns කිහිපයක් මෙන්න මෙහෙම. Book, girl, dog, right? පේනව නේද? Next one is become temple. මෙන්න මේ මම nouns හතරක් ගත්තා. Alright. මේ nouns වලට අපි දැන් සාමාන්‍යයෙන් දැන් මේක singular කියලා කියන්න බෑ. මේක නිකන් අමුම අමු noun එකක්. Right? This is the basic shape of this noun. එදා මූලිකම අවස්ථාව මූලිකම හැඩය මේ noun එක. Book. Right? Book කියන්නේ පොතනේ. පොත. Book කියන්නේ පොත. ඒක හැමෝම දන්නවා. Right? මේක සිංහලෙන්වත් ලියාගමු. පොත. Girl කියන්නේ ගැහැණු ළමයා. නැත්නම් කෙල්ලනේ. ගැහැණු ළමයා. Dog කියලා කියන්නේ බල්ලා. බල්ලා කියන එක කතයි වගේ නම් සුනකයා කියලා දාගන්න පුළුවන්. මට නම් අවුලක් නැහැ. මම බල්ලා කියලා කියනවා. Temple කියලා කියන්නේ පන්සල. Right? පන්සල. මේ තියෙන නිකම්ම අමුම අමු noun එකක්. අමු noun එකක්. හරි? ඊළඟට අපිට අවශ්‍යයි මේකේ singular noun එක හදා ගන්න. singular noun එක දැන් හදා ගන්න අවශ්‍යයි. singular කියලා කියන්නේ ඒක වචන. හරිනේ? පොතනේ book කියන්නේ පොත. අපිට ඕනේ පොතක් කියලා හදා ගන්න. පොතක් කියලා හදා ගන්න. එතකොට අපි කරන්නේ මේ noun එක ඉස්සරහට යොදා ගන්න එක. a book. a book කිව්වම මේකේ තේරුම පොතක් කියලා වෙනස් වෙනවා. පොතක්. girl කියලා කියන්නේ ගැහැණු ළමයානේ. මට අවශ්‍යයි මේක ගැහැණු ළමයෙක් කියලා singular කරන්න. දාගන්න ඉස්සරහට. a girl ගැහැණු ළමයෙක්. dog බල්ලා මට අවශ්‍යයි බල්ලෙක් කියලා singular කරගන්න. a dog noun එක ඉස්සරහට දානවා. temple පන්සල මට අවශ්‍යයි පන්සලක් කියලා කියන්න. a temple පන්සලක්. මෙන්න මේ විදිහට තමයි ඒක වචනය වෙනස් වෙන්නේ. right? අපි තවත් වචන කිහිපයක් බලමු. මෙතන තමයි ලස්සනම දේ වෙන්නේ. මම ගන්නවා මෙන්න මෙහෙම ටිකක්. ant. සරලම වචන ගන්න හැමෝටම තේරෙන්න ඕන නිසා. ant. envelope. Right? Iguana. Ox. Umbrella. Our. Right? එකයි. තව එකක් ගමු. University. Right? There are 7 nouns, 7 words on the board, and now we are going to make the singular nouns, right? Singular form of these nouns. අපි දැන් මේ වගේ singular form එක තමයි හදන්න යන්නේ. Singular form එක. ant. අපි ඉගෙනගෙන තියෙනවා දැන් කලින් කරපු විදිහට මොකද්ද? noun එක ඉස්සරහට දාගත්තම ඒක වචන වෙනවා. right? හැබැයි මතක තියාගන්න noun එකක් පටන් ගන්න if a noun starts with the vowel sound we have to use an before the noun to make the singular. noun එකක් පටන් ගන්නේ vowel sound එකකින් නම් අපිට සිද්ධ වෙනවා ඒ vowel sound එක
තියෙන noun එක ඉස්සරහින් an දාලා ඒක වචන කරන්න. නෙමෙයි an. දාන්න බෑ an දාන්න ඕනේ. ආයි මතක තියාගන්න. noun එකක් පටන් ගන්න vowel sound එකකින් නම් ඒක වචන කරන්න an දාන්න ඕනේ. ඔච්චරයි සරලවම. noun එකක් ආරම්භ වෙන්නේ ඒක vowel sound එකකින් නම් ඒක වචන කරන්න singular කරන්න and දා ගන්නවා. right? සරල ඔලුවට දාගන්න. ant අපි ගන්නවා ant කියලා. ant කියන්නේ කූඹියනේ. ant කිව්වම කූඹියෙක් වෙනවා. කූඹියෙක්. එකෙක්. singular. ඒක වචන වෙලා. envelope. What is envelope? Envelope means ලියුම් කවරය. envelope නෙමෙයි ඈ. මේ envelope කියන්න බැරුව කට්ටිය envelope කියලානේ කියන්නේ. envelope කියලා එකක් නැහැ. envelope is the correct pronunciation of this word. envelope තමයි මේ වචනේ නිවැරදි උච්චාරණය. envelope, right? envelope කියන එක අපි ලියුම් කවරයක් කියලා ඒක වචන කරගද්දී an envelope කියලා ලියා ගන්නවා. and දා ගන්න ඕනේ, right? iguana. iguana කියලා කියන්නේ තලගොයාට, right? තලගොයාට. තව monitor lizard කියලා එක නම් වලින් තියෙනවා. iguana තමයි අපි භාවිතා කරන්නේ වැඩිපුර, right? iguana. iguana පටන් ගන්නෙ I අකුරෙන්. එතකොට vowel sound එකක් තියෙනවා. an iguana තලගොයෙක්. iguana. ox කියලා කියනවා හරකට. o අකුරෙන් පටන් ගන්න තියෙන්නේ o කියන්නේ vowel එකක්. ඒ නිසා අපි an ox කියලා දානවා. හරකෙක්. right? umbrella. umbrella කියලා කියන්නේ කුඩේටනේ. මේක පටන් ගන්න තියෙන්නේ u අකුරෙන්. u කියලා කියන්නේ මෙතන අපි vowel එකක් කියලා ඉගෙන ගත්තා. ඒ නිසා an umbrella කියලා දාගන්න. right? next. මෙතන බලන්නකො මාට වැඩි. h අකුරෙන් පටන් ගන්න එකක් තියෙන්නේ. hour. hour කියලා කියන්නේ මොකද්ද? hour කියලා කියන්නේ පැය. පැයට තමයි hour කියන්නේ. right? පැයට hour කියනවා. එතකොට මම මොකටද මේක ගත්තේ මේ h අකුරෙන් තියෙන එකට දාලා සිංගියුලර් කරන්න පුළුවන් නේද? මේක ASCII ලියා ගන්න ඕනේ නෑනේ. ඇයි hour ගත්තේ? hour ගත්තේ මෙතන h අකුරෙන් පටන් අරන් තිබුණාට දරුවෝ අපි මේක hour කියලා කියන්නේ නෑ. මේ h අකුර silent. It doesn't make any sound here. ඒක මෙතන කිසිම ශබ්දයක් නිපදවන්නේ නෑ. right? මේක ශබ්ද වෙන්නේ මෙන්න මෙතන ඉඳන්. hour. right? o අකුරේ sound එකක් මේක. hour. right? ඒක o වලට ළඟින් යන එකක්. hour. ඒක vowel sound එකක් විදිහට තමයි සලකන්නේ. right? hour. ඒ නිසා මේක අපි hour නෙමෙයි an hour පැයක් කියලා කියද්දී an hour. right? ඊළඟට university. University අපි දන්නවා විශ්වවිද්‍යාලය. right? University කියද්දී u අකුරේ sounds තුනක් තියෙනවා. u මේ sounds තුනෙන් u කියලා කියන්නේ vowel එකක් නෙවෙයි. right? u is not a vowel sound. u are the vowel sounds. right? u කියන්නේ vowel sound එකක් නෙමෙයි. එතකොට බලන්න umbrella වලට ආවේ a sound එක. එකම අකුර. university වලට ආවේ u sound එක. එකම අකුර but different sounds. right? වෙනස් ශබ්ද. ඉතින් මෙතනදී මේ university කියන වචනය ශබ්ද වෙන්නේ u sound එකකින් නිසා මේක vowel එකක් නොවන නිසාත් අපි මේකට දාගන්නවා a university කියලා. දැන් මෙතන වෙනස මොකද්ද? hour කියන වචනේ h අකුර ශබ්ද වෙන්නේ නැහැ. ඒක ශබ්ද වෙන්නේ o අකුරෙන් පටන් අරන්. h අකුර silent. ඒ නිසා මෙතන consonant එකක් තිබුණාට අපි hour කියලා කිව්වේ නැහැ. අපි කිව්වේ an hour කියලා. මොකද මේක ශබ්ද වෙන්න පටන් ගන්නෙ o අකුරෙන්. right? මේක silent. මෙතනදී මේ vowel letter එකක් තියෙනවා. letter එකක් තිබ්බට මෙතන වැඩේ කියන්නේ ඒ letter එකේ තියෙන sound එක vowel එකක් නෙමෙයි. right? sound එක vowel එකක් නෙමෙයි. sound එක vowel එකක් නොවන නිසා sound එක consonant එකක් නිසා
අපි n නැතුව දා ගන්නවා. right? මම හිතනවා එතන ඒ ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේක තමයි ලොකු ප්‍රශ්නයකට තියෙන්නේ right? දැන් හිතන්නකෝ ඔයාලා යනවා මොකක් හරි මේ ඉන්ටර්විව් එකකට. ඉන්ටර්විව් එකකට ගිහිල්ලා ඔයාලා මේ ඉන්ටර්විව් එකේදී කියනවා කතා කරද්දී an hour නැතුව a hour කියලා. right? a hour. interview boarding ඇහුවොත් එම how long does it take to reach to the office? ඔයාට ඔෆිස් එකට එන්න කොච්චර වෙලාවක් යනවද? ඔයා කියනවා මොකද කියන්නේ? it takes a hour. it takes a hour. මොකද ඒ චක්‍රෙන්නේ hour පටන් ගන්න තියෙන්නේ. it takes a hour. එහෙම කිව්ව ගමන් දන්නවා මේ මිනිහට ඉංග්‍රීසි බෑ කියලා. හරිද? මේවා මේ ඊටාම සරල දේවල්. භාෂාවේ මූලිකම දේවල්. හරි? මේවා වරද්දනවා කියන්නේ මිස්ටේක් නම් කියන්න එපා. හරි? මේ සුද්දාගේ භාෂාව අපේ භාෂාව නෙමෙයි කියලා මේ වගේ චූටි දේවල් නම් වරද්දන්න එපා. right? ලොකු අයටත් වරදින ඒවා තියෙනවා. ඒවා චූටි දේවල් නෙමෙයි. ඒවා සාමාන්‍යයෙන් native speakers ලටත් සමහර විට වරදින දේවල්. හැබැයි මේවා නම් එහෙම දේවල් විදිහට ගණන් ගන්න එපා. මේවා මේ චූටි ළමයිවත් වරද්දන්නේ නැති ඒවා. right? අපි හැමෝම අල්ලගෙන ඉන්න කතාවනේ මේ භාෂාව අපේ එකක් නෙමෙයි. අපි කොහොම කතා කරත් කමන්නේ නේද? කොහොම ප්‍රොනවුන්ස් කරත් කමක් නැහැ. එහෙම කියනවනේ. නෑ එහෙම එකක් නෑ. භාෂාවක් කියන්නේ භාෂාවක්. ඒ භාෂාවේ වචන තියෙනවා. ඒ විදිහට අපිට පුළුවන් තරම් try කරලා ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. නිවැරදි උච්චාරණය ගන්න ඕනේ. right? ඔක තමයි කතන්දරේ. නිදහසට හේතු කාරණා හදාගෙන මේකෙන් ඇඟ බේරාගෙන ඉඳලා හරියන්නේ නැහැ. right? මේක තමයි මේකේ තියෙන කතන්දරේ සිංගියුලර් කරන්න යද්දී vowel sounds භාවිතා කරන විදිය. right? ඊළඟට මම තව එකක් ගන්නම් මෙන්න මෙහෙම වචනයක්. unicorn. ඊළඟට uniform. එන්න මේ වචන දෙකම unicorn කියන්නේ කඟ වේනටනේ. කඟ වේන කියලා සතෙක් මනං කල්පිතව ඉන්නවනේ. ඇත්තට මෙහෙම සතෙක් නෑ. අර අශ්වයක් වගේ ඉන්නේ පිහාටුත් තියෙනවා. පියාඹන්නත් පුළුවන්ලු. නලල මැද අඟක් තියෙනවා. right? එහෙම ඇත්ත සතෙක් නැහැ. මෙයා මනං කල්පිත සත්වයක්. unicorn කියලා කියන්නේ. ඒ unicorn කියන නම පටන් ගන්න මේ noun එක පටන් ගන්න u අකුරෙන් but the sound is u. sound එකත් u. ඒක vowel එකක් නෙවෙයි. මේකත් singular කරද්දී අපි මේක ඉස්සරහින් දා ගන්න ඕනේ uniform කියන එකත් ඒ විදිහටම තමයි. මේක ඉස්සරහින් අපි දා ගන්න ඕනේ right? ඉතින් මේක තමයි මේ and දාන එකේ කතන්දරය. මේවා පටල ගන්න තියෙන අවස්ථාවන් වැඩි. ඒකයි මම අද ආරම්භක සම්මන්ත්‍රණයේ දවසේම ඔයාලට මේ දේවල් ගැනවත් කරන්නේ. ඉතින් ඔයාලට ගන්න තියෙන දේ තමයි අපේ කෝස් එක ඕනෑම ළමයෙක්ට දරුවෙක්ට ඒ අකුරේ ඉඳන් ඉගෙනගෙන තමන්ගේ අදාළ ලෙවල් එක දක්වා රීච් කරන්න පුළුවන් කෝස් එකක්. right? ඊළඟට තව එකක් අපි කියමු. මෙන්න මේක honor. මේක ප්‍රොනවුන්ස් කරන්නේ honor කියලා. honor නෙමෙයි. her sound එකක් මේකේ නෑ. මේක silent. honor. ඒ නිසා මේක ශබ්ද වෙන්න පටන් ගන්න ඕ අකුරෙන්. honor අපි singular කරද්දී an honor. It is an honor to me. ඒක මට ගෞරවයක්. It is an honor to me. right? අන්න ඒ වගේ කියන්නේ. ඉතින් මේ වචනේ භාවිත කරන්න පුළුවන් මේ විදිහට. right? මේක තමයි capital simple කතන්දරින් පටන් අරගෙන singular and plural එතන දක්වා ආපු ගමන. අපි plural නම් කතා කරේ නෑ. singular කියලා කියන්නේම ලොකු පාඩමක්. right? ලොකු පාඩමක්. ඊළඟට මම ඔයාලට nouns වල තවත් කොටස් දෙකක් කියලා දෙනවා. ඒ තමයි මේ nouns වල තවත් වර්ග කිහිපයක් තියෙනවා. දැන් අපි යන්නේ nouns වලට. alphabet එකයි vowels ටිකයි ඉවරයි. nouns අපි basically we can study in two ways. අපිට ක්‍රම දෙකකින් ඉගෙන ගන්න පුළුවන් and we can see nouns in basically in two methods. ක්‍රම දෙකකින් අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි common nouns.
අනිත් එක තමයි proper nouns. Right? Common nouns and proper nouns. Common nouns and proper nouns ගැන කතා කරද්දී ඔයාලට මම කියලා දෙන්නම්. noun එකක් කියලා කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලා කතා කරානේ. මොකද්ද noun එකක් කියන්නේ? Every name is a noun. ඕනෑම නමක් හැම නමක්ම නාම පදයක්. හරිනේ. හැබැයි මෙන්න මෙතනදී අපි මේ nouns එක එක වර්ග විදිහට ඉගෙන ගන්නවා. මේක ලොකු ස්ටඩි එකක් nouns ගැන. මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ආයේ nouns ගැන කාගෙන්වත් ප්‍රශ්නයක් අහන්න ඉතුරු වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඕනෑම කෙනෙකුට nouns ගැන උගන්වන්න. Right? On nouns. Common nouns and proper nouns. අපි ඉස්සලම යමු common nouns පැත්තට. common nouns කියලා කියන්නේ මිනිස්සුන්ට කියන නම්, සත්තුන්ට කියන නම්, ස්ථානවලට කියන නම් සහ එක එක දේවල්, එක එක ද්‍රව්‍ය වලට කියන නම්. Right? ඔන්න common nouns අපිට වර්ග හතරකින් හම්බ වෙනවා. එකක් තමයි names of people. Right? Names of people. අනිත් එක names of animals. Number 3, names of places. Number 4, names of things. Names of things. මෙන්න මේ කොටස් හතරකින් අපිට common nouns හම්බ වෙනවා. common කියන වචනේ මම දන්නවා ඔයාලා සෑහෙන භාවිතා කරනවා. common කියලා කියන්නේ පොදු කියන එකනේ. එතකොට මිනිස්සුන්ට කියන පොදු නම්, සත්තුන්ට කියන පොදු නම්, ස්ථානවලට කියන පොදු නම්, things වලට කියන එක එක දේවල් වලට කියන පොදු නම්. මේවා තමයි common nouns කියලා කියන්නේ. මම කියන්නම්, මම මතක් කරලා දෙන්නම් මිනිස්සුන්ට කියන පොදු නම් මොනවද? මේ බලන්නකෝ. අපි ගමු teacher කියලා. teacher. Right? teacher කියන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය. දෙන්නගෙන් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් teacher කියලා. මේ teacher කියන noun එක common noun එකක්. මොකද teachersලා දැන් ඉස්කෝලයක් ගමුකෝ. දැන් ඔයා ගියපු ඉස්කෝලේ මතක් කරගන්න. ඔයාගේ ඉස්කෝලේ teachersලා කොච්චර ඉන්නේ නැද්ද? අපි ගමු teachersලා 50ක් හිටියා. Right? ඒ හැමෝම අපි පොදුවේ හඳුන්වන්නේ teachersලා කියලානේ. Right? ඒ ඔක්කොම අපි එකට ගත්තොත් ඒ ඔක්කොමලා teachersලා. Right? ඒගොල්ලන්ට තියෙන පොදු නම teacher. Right? I think you got it. මම හිතන්නේ ඔයාලට ඒක තේරෙනවා. පොදු නම teacher. Right? hospital එකකට ගියා කියලා කියන්නකෝ. hospital එකේ ඉන්නව නලාව කරේ දාගත්ත 50 දෙනෙක්. මේ 50 දෙනා ඔක්කොම අපි හඳුන්වන්නේ ડોක්ටර්ස්ලා කියලා. නේ? ලෙඩ්ඩු පරීක්ෂා කරන නලාව අතේ තියෙන හැමෝම අපි කියනවා ડોක්ටර්ස්ලා කියලා. නර්ස්ලා ඉන්නව වෙනම අර ඔළුවට නේද? මේ කැප් එකක් දාලා ඒක ඒගොල්ලන්ට විශේෂ කැප් එකක්. ඒක දාලා ඉන්නවා. ඒගොල්ලෝ අපි දන්නවා ඒක දැක්කම අපි දන්නවා යා නර්ස් කෙනෙක් කියලා. right? ඒගොල්ලෝ 50ක් හිටියොත් ඒගොල්ලෝ නර්සස්ලා. right? ඒක තමයි පොදු නම. ඉතින් ඒ වගේ මිනිස්සු හඳුන්වන්න භාවිතා කරන පොදු නම් වලට common nouns කියලා අපි කියනවා. right? ඊළඟට animals. dog, cat, elephant මේ වගේ සත්තුන්ගේ නම්. right? සත්තුන්ගේ නම්. dog. ඔයාලගේ ගමේ බල්ලෝ කී දෙනෙක් ඇද්ද? ඒ හැමෝම බල්ලෝනේ නේද? බල්ලෙක් දැක්කම ඌට වෙන නමක් කියන්නේ නැහනේ. ඌට කියන්නේ බල්ලා කියලා. අපි රොතන්නේ එකෙක් නම් ගමේ ඉන්න ඔය ඔක්කොම බල්ලෝ. නේද? බල්ලෝ. right? පොදුවේ කියන නම්. පූසෝ. cat නා පූසා ඒක ඒ වර්ගයේ සත්තුන්ට කියන පොදු නම. elephant අලියා. ඒ අලින්ට කියන පොදු නම අලියා. right? ඔය තමයි common nouns. right? කොහේ අලියෙක් දැක්කත් ඌට අපි කියන්නේ අලියා කියලානේ. වෙන නමක් කියන්නේ නැහැ. ඊළඟට places. school කියලා noun එකක් අපි ගමු. school, hospital, post office, police station මේවා ස්ථාන වලට කියන නම් මේවා පොදු නම්. right? පොදු නම්. දැන් things කියන්නේ එක එක දේවල් ද්‍රව්‍ය නාම කියලා කියන්නේ. desk, chair, table, radio, television, right? vehicle,
වාහනයට vehicle කියලා කියනවා. ඊළඟට star, tree ඔය වගේ එක එක දේවල් වලට ද්‍රව්‍ය වලට කියනවා මේවා පොදු නම්. right? දැන් මේකේ ලස්සනම කතන්දරේ තියෙන්නේ ඒ common nouns වලම නෙමෙයි. ඊළඟට මේක අපි කතා කරනවා proper nouns එක්ක. proper nouns කියලා කියන්නේ මිනිස්සුන්ට සත්තුන්ට ස්ථානවලට සහ එක එක දේවල් වලට කියන විශේෂ නම් එහෙමත් නැත්නම් නිසි නම්. right? ඔන්න ටීචර් කෙනෙක් ඉන්නවා. මේ ටීචර්ට නමක් තියෙනවා මොකද්ද? සීතා කියලා. ඔන්න සීතා ටීචර්. මේ සීතා කියන නම proper noun එකක්. right? සීතා කියන නම proper noun එකක්. ඒ ටීචර් දාලා තියෙන විශේෂ නම ඒ ටීචර්ගේ තියෙන නිසි නම තමයි සීතා. right? සීතා. ඊළඟට ડોක්ටර් කෙනෙක් ඉන්නවා. අපි ගමු ડોක්ටර් පෙරේරා. 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 ડોක්ටර් පෙරේරා. right? ડોක්ටර් කියන noun එකක් මෙතනින් ගමු. ડોක්ටර් කියන්නේ common noun එකක්. හැබැයි ડોක්ටර් පෙරේරා කියලා කියන්නේ proper noun එකක්. ડોක්ටර් පෙරේරා කිව්වම ඒ ડોක්ටර් පෙරේරාට තමයි එහෙම කියන්නේ. හරි? ඔයාලගේ ගෙදර හිතන්නකෝ ඔයාට සහෝදර සහෝදරියෝ මෙහෙම ගෙදර ඉන්නවා කොල්ලොම 3 දෙනෙක්. right? කොල්ලොම 3 දෙනෙක්. මේ 3 දෙනාම ඔයාගේ අයියලා. අයියලා. එතකොට ඒ 3 දෙනාට අපි පොදුවේ අයියලා කියලා කියනවා. හැබැයි ඒ 3 දෙනාට දාපු වෙන proper nouns වගේකුත් තියෙනවා. මොනවාද proper nouns? පළවෙනි එක්කෙනා කමල් අයියා. දෙවෙනි එක්කෙනා සමන් අයියා. තුන්වෙනි එක්කෙනා නිමල් අයියා. කමල්, සමන්, නිමල්. මෙන්න මේ දාලා තියෙන නම් proper nouns. right? දාලා තියෙන නම් proper nouns. ඒවා තමයි ඒගොල්ලන් තියෙන විශේෂ නම්, නිසි නම් proper nouns. right? ඕක තමයි proper nouns කතන්දරේ. ඊළඟට animal කෙනෙක් ගමු dog. ඔයාලගේ ගෙදර බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. මේ බල්ලෝ 3 දෙනාට දාලා තියෙනවා නම් මොනවද? Jimmy, Tommy, Rocky. right? 3 දෙනාටම හැබැයි අපි පොදුවේ කියන්නේ dogsලා කියලා. dogs. ඒක තමයි common noun එක ඒගොල්ලන්ට තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට තියෙනවා Jimmy, Tommy, Rocky කියලා නම් තුනකුත්. මේ නම් තුන ඇවිල්ලා proper nouns. right? ඊළඟට places. hospitals ඇහෙන තියෙනවනේ. hospitals ඇහෙන තියෙනවා. අපි ගමු කොළඹ වල hospitals තියෙනවා. කැන්ඩි වල hospitals තියෙනවා. කුරුණෑගල hospitals තියෙනවා. නේද? මේ ඔක්කොම hospitals. So hospital is the common noun for those all the hospitals. මේ hospital කියන එක තමයි ඒ hospital රෝහල් ඔක්කොම තියෙන පොදු නම. හැබැයි මෙන්න මෙහෙම නමුත් තියෙනවා. මොනවද? පේරාදෙණිය hospital. right? ජයවර්ධනපුර hospital. ආසිරි hospital. Durdans hospital. right? ඊළඟට කුරුණෑගල මොනවද? අපි ගන්නේ district රෝහල හරි district hospital හරි මොකක් හරි base hospital හරි මොකක් හරි එකක් තියෙනවා ඔන්න ඔහම. right? ඒ විදිහට තියෙනවා. ඉතින් ඒවා දාලා තියෙන විශේෂණ. right? things කියන්නේ ද්‍රව්‍යනේ. මේ ද්‍රව්‍ය වලට අපි එක එක නම් දාලා තියෙනවා. එකක් තමයි මම උදාහරණයක් කියන්නම්. මේක දෙපැත්තකට යන එකක්. මේ Lotus Tower කියලා අපි ගමුකෝ. Lotus Tower කියන්නේ එක අතකින් බැලුවම මේක place එකක්, ස්ථානයක්. right? ස්ථානයක්. තවත් අතකින් බැලුවම මේක building එකක්. ඉතින් building එකක් නිසා අපිට පුළුවන් මේක ද්‍රව්‍ය නාම වලට ගන්නත් things වලට කියන්නේ ද්‍රව්‍ය නාම කියන්නේ things නේ. මේ things යටතට ගන්නත් පුළුවන්. ඉතින් මේ Lotus Tower ඒක building එකක්. It's a building. So building is the common noun. right? It is a building. ඒක ගොඩ නැගිල්ලක්. ඒ proper noun එකක් අපි ඒ ගොඩ නැගිල්ලට දාලා තියෙන විශේෂ නම තමයි Lotus Tower. right? So Lotus Tower is the proper noun here. The Lotus Tower තමයි මෙතන proper noun එක බවට පත් වෙන්නේ. right? ඉතින් ඔන්න common nouns and proper nouns ප්‍රශ්නෙත් විසඳගත්තා. හරි? මේ proper nouns වල විශේෂත්වයක් තියෙනවා. මොකක්ද proper nouns වල තියෙන විශේෂත්වය? අපි proper noun එකක් ලියද්දී
අපි ලියන්න ඕනේ පළවෙනි අකුර නිතරම capital. Right? Proper nouns ලියද්දි නිතරම පළවෙනි අකුර capital කරන්න ඕනේ. ලියද්දි. හිතන්නකෝ සමාන්. දැන් කෙනෙක්ගේ නමක්නේ මේ boy කෙනෙක්ගේ නමක්. මේ නම් proper nouns. Right? එතකොට proper noun යන නිසා පළවෙනි අකුර capital. සමන්ගේ නමේ කෑලි තුනක් තියෙනවා. සමන් කුමාර විජේතුංග. Right? සමන් කුමාර විජේතුංග කියලා කෑල්ලකුත් තියෙනවා. සාමාන්‍ය අපේ නම් මෙහෙමනේ සිංහල අයගේ නම් දිගයිනේ. නේද? සමන් කුමාර විජේතුංග. එහෙම තමන්ගේ නමේ කෑලි 10ක් තිබුණත් ඒ හැම කෑල්ලකම පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. right? ඒ හැම කෑල්ලකම පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. right? සමන් කුමාර විජේතුංග. හරිනේ. එතකොට proper nouns වලට අයිති වෙනවා තව මොනවද? countries and their people. Names of countries and their people. රටවල් වල නම්. right? රටවල් වල නම්. මේ ලෝකේ තියෙන හැම රටකම නමක් තියෙනවනේ. ඒ හැම නමක්ම proper noun එකක්. අපි ගමු අපේ රටේ නම මුලින්ම ශ්‍රී ලංකා. අපේ රටේ නම හරිම විශේෂයි. මොකද්ද විශේෂත්වය? There are two parts of our name. අපේ රටේ නමේ කෑලි දෙකක් තියෙනවා. ශ්‍රී එකයි ලංකා එකයි. හරිනේ. එතකොට මේ කෑලි දෙකෙන් පළවෙනි අකුරු දෙක කැපිටල් වෙන්න ඕනේ. ඊළඟට අපේ neighboring country එකට යමු. ඉන්දියා. right? ඊළඟට ජපාන්. කැනඩා. ලෝක බලවතා ඇමරිකා. ඔන්න රටවල්. මේ රටවල් වල නම් කියලා කියන්නේ the names of country are proper nouns. රටවල් වල නම් ඇවිල්ලා proper nouns. right? ඒ විතරක් නෙමෙයි. මේ රටවල් වල ඉන්න මිනිස්සුන්ට කියන නම්, මේ රටවල් වල පුරවැසියන්ට කියන නමුත් proper nouns. ශ්‍රී ලංකා කියන රටේ පුරවැසියන් අපි හඳුන්වන්නේ ශ්‍රී ලංකන් කියලා. ශ්‍රී ලාංකිකයා. මේකත් proper noun එකක්. ඉන්දියාවේ එක්කෙනා අපි හඳුන්වන්නේ ඉන්දියන්. proper noun එකක්. ජපානයේ එක්කෙනා අපි හඳුන්වන්නේ ජැපනීස් කියලා. ජැපනීස්. ජපන් ජාතිකයා. කැනඩාවේ එක්කෙනා කැනේඩියන් ජාතිකයා අපි හඳුන්වන්නේ කැනේඩියන් කියලා. කැනේඩියන්. ඇමරිකාවේ එක්කෙනා අපි හඳුන්වනවා ඇමරිකන්. ඇමරිකන්. right? එතකොට රටවල් වල නම් සහ රටවල් වල පුද්ගලයන්ගේ නම්, රටවල් වල පුරවැසියන් හඳුන්වන නම් proper nouns. ඉතින් අපි දන්නවා proper noun එකක් ලියද්දී නිතරම පළවෙනි අකුර කැපිටල් කරන්නම ඕනේ. වාක්‍යයේ කොතන ලිව්වත් කැපිටල් කරන්න ඕනේ. හරි? ඡේදයක රචනාවක කොතන ලිව්වත් proper noun එකක් නම් පළවෙනි අකුර කැපිටල්. තේරුණාද? පළවෙනි අකුර කැපිටල්. ඔන්න රටවල් වල නම් සහ ඒ රටවල් වල ඉන්න පුද්ගලයන්ගේ නම් proper nouns කියලා අපි දැන් දන්නවා. ඊළඟට proper nouns ඉවර වෙන්නේ නැහැ ලේසියකට. proper nouns කියන කතන්දරේ චුට්ටක් විතර දිගයි. right? proper nouns. පුද්ගලයන්ගේ නම්, ස්ථානවල නම්, ඒවත් තියෙන විශේෂ නම් ඔක්කොම proper nouns. ඊට පස්සේ රටවල් වල නම් සහ ඒ රටවල් වල ජීවත් වෙන පුද්ගලයන්ගේ නම්, පුද්ගලයන් නැත්නම් පුරවැසියන් හඳුන්වන භාවිතා කරන නම් proper nouns කියලා අපි හඳුනගත්තා. ඊළඟ proper noun වර්ගය තමයි cities. cities, towns, right? මෙන්න මේ වගේ දේවල්. right? ඊළඟට buildings ගත්තත් එහෙමයි. buildings. city එකක් කියන්නේ නගරයක්නේ. විශාල නගරයක නිකන් නුවරක් වගේ. right? ඊළඟට town එකක් කියලා කියන්නේ නගරයක් city එකට වඩා පොඩි.
ඊළඟට buildings තියෙනවා. මේවත් අපි හඳුන්වන්නේ proper nouns කියලා. මේ buildings වලට දාලා තියෙන නම් proper nouns කියලා හඳුන්වනවා. right? බලන්නකෝ. city එකක් අපි ගමු. අපි ලංකාවේ city එකක් ගමු. ලංකාවේ නම් city එච්චර නෑ. හරිද? ලංකාවේ තියෙන්නේ පොරේ මේකක් දෙකක් වගේනේ. කොළඹ සිටි එක ගන්න පුළුවන්, කැන්ඩි ගන්න පුළුවන්. ওই දෙක තමයි කොළඹෙන් කැන්ඩි තමයි ලංකාවේ සිටි දෙකකට කියලා නම් කරන්න පුළුවන්. කුරුණෑගලත් සමහර විට ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. but කොළඹෙන් කැන්ඩි තමයි අපිට ලංකාවේ සිටි දෙකක් විදිහට ගන්න පුළුවන්. අනිත් ඒවා තියෙන towns. සිටි එකක් සමහර රටවල සිටි එකක් කියන්නේ අපේ ලංකාව විතර ලොකුයි. ලංකාවෙන් භාගයක් විතර ලොකුයි. අන්නේ වගේ. ඒ තරම් විශාලයි සිටි එකක්. අපිට තියෙන වැඩිපුර ටවුන්. අපි ගමු කොළඹ සිටි එකක් විදිහට ගමු. කොළඹ. next candy. candy. කොළඹ and candy අපි cities විදිහට සලකනවා දැන්. right? ඊට අමතරව අපි ජපානයේ ගත්තොත් ටෝකියෝ ඊළඟට නිව්යෝර්ක් ඇමරිකාවේ නිව්යෝර්ක් අගනුවර කියලානේ කියන්නේ නිව්යෝර්ක් සිටි එක right ඉතින් මේ වගේ රටවල් වල තියෙන මොනවද city the names of cities are proper nouns cities වල නම් proper nouns ඊළඟට towns වල නම් the names of towns are also proper nouns right රටක තියෙන නගර වල නම් මොනවද නගර අපි ගමු කුරුණෑගල කේගෝල් අපි ඒකේ මේ ලස්සන කතන්දරයක් තියෙනවා අපි දන්නවනේ ලංකාවේ සමහර නගර වලට ගම් වලට ඉංග්‍රීසි වලින් කියද තියෙන්නේ වෙනම ඉංග්‍රීසි නමක් නේ නේද මේ ටික දන්නවද බලන්න අපි දන්නවා කොළඹට කියනවා කොළඹෝ කියලා කොළඹෝ කොළඹෝ කියලා කියනවා තමයි කොළඹෝ is better right කොළඹෝ ඊළඟට ගල්කිස්සට මවුන්ට් ලැවීනියා right ගල්කිස්සට මවුන්ට් ලැවීනියා ඊට පස්සේ ඔහම යද්දි ගාල්ල හම්බ වෙනවා ගාල්ලට ගෝල් ඊළඟට ගාල්ල මාතර හම්බ වෙනවා මාතරෙන් දෙවුන්දර හම්බ වෙනවා දෙවුන්දර ඩොන්ඩ්‍රා කියලා කියන්නේ දෙවුන්දරට right ඊට පස්සේ අපිට තව කොයිද හම්බ වෙන්නේ තංගල්ල ටැංගෝල් තංගල්ලට කියනවා ටැංගෝල් කියලා right තංගල්ලට කියනවා ටැංගෝල් කියලා ඊට පස්සේ ඔහමෙද්දී අපිට හම්බ වෙනවා ආරුගම්බොක්ක සිංහලෙන් කිව්වොත් ආරුගම්බේ කියලා එක ඉංග්‍රීසි වලින් ෆේමස් වෙලා තියෙන්නේ ආරුගම්බොක්ක කියලා කවුරුත් කියන්නේ ආරුගම්බේ right ඊට පස්සේ ට්‍රින්කොමලි ත්‍රිකුණාමලය බැටිකලෝ මඩකලපුව මැනා කියලා කියන්නේ මන්නාරම ජැෆ්නා යාපනය කැන්ඩි නුවර yes නිගම්බෝ තියෙනවා අර පැත්තට වෙන්න මීගමුව චිලෝ තියෙනවා හලාවත right චිලෝ කියන්නේ හලාවත ගෝල් ගාල්ල ඒක අපි කිව්වා ඊට පස්සේ ඔය ටික තමයි නේද තව තියෙනවා නම් මතක් කරන්න right මට දැනට මතක් වුණේ ওই ටික right කුරුණෑගල කේගෝල් කියන්නේ කෑගල්ල next අපි ගමු අම්පාර මොනරාගල right අවිස්සාවේල මේ වගේ නගරවල නම් කඩුවෙල හංවැල්ල ඔය ඕන එකක් ගන්න පුළුවන් ගම්වල නමුත් ගන්න පුළුවන් දරුවෝ ගම්වල නම් right ගමක නමක් ගත්තොත් ඒත් ගන්න පුළුවන් දැන් කොළඹ ඇතුළේම තියෙනවා බත්තර මුල්ල ආතුරුගිරිය නේද මාළඹේ ඔය ඔක්කොම towns or cities ඔක්කොම හඳුන්වන්න භාවිතා කරන ගම් හඳුන්වන්න භාවිතා කරන නම් ඔක්කොම proper nouns. ඉතින් මතක තියාගන්න මේවා ලියද්දිත් අපි පළවෙනි අකුර capital කරන්න ඕනේ ලියද්දි right capital කරන්න ඕනේ. ඊළඟට අපිට හම්බ වෙනවා days of the week සතියේ දවස් 7 right සතියේ දවස් 7
මේවා කියලා දෙන්නේ මොකද? ඔයාලා දැන් මොකක් හරි එකක් ලෙටර් එකක් හරි ලියන්න ගියාම ඉංග්‍රීසි වලින් මොකක් හරි වාක්‍යයක් ලියන්න ගියත් හිතන්නකෝ. වාක්‍යයක් ලියන්න ගියත් ඔයා මේ ප්‍රොපර් නවුන්ස් වල ෆස්ට් ලෙටර් එක කැපිටල් කරලා නැත්නම් ඒ වාක්‍යයේ ස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවනේ. ඒක ඔයාගේ වීක් පොයින්ට් එකක් විදිහට දකින්නේ අනිත් අය. ඉතින් එහෙම වීක් පොයින්ට් එකක්වත් අනිත් අයට අල්ල ගන්න ඉඩ තියන්න එපා. right? ඉංග්‍රීසි වල වැඩෙක් වෙන්න. days of the week. days of the week. days of the week කියලා කියන්නේ සතියේ දවස් 7. මොනවද? Monday කියන්න බලන්න ගෙදර ඉඳන්. Tuesday, Wednesday, Thursday, Friday, Saturday and Sunday. Right. මේ විදිහට දවස් 7යිනේ there are 7 days per week, right? 1 2 3 4 5 6 7. Sunday Monday කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ එහෙම නෙමෙයි අපි ඉංග්‍රීසි වලින් යන්නේ Monday වලින් ඉඳන්. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. Right? Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. ඔය 7. Right? ඉතින් මේ දවස් 7 proper nouns. අපි ලියද්දි capital වලින් පටන් ගන්න ඕනේ. Right? ඊළඟ එක තමයි months of the year. Months of the year. අවුරුද්දේ මාස. Months of the year are also proper nouns. අවුරුද්දේ මාස ටිකත් අයිති වෙන්නේ proper nouns වලට. Right? මාස කීයද? There are 12 months for a year. අවුරුද්දකට මාස 12යි. මේ ටික බලන්න. January, February, March, April, May, June. ගෙදර ඉඳන් කියන්න බලන්න months ටික. July, August, September, October, November, December. Right? These are the 12 months of a year. අවුරුද්දක තියෙන මාස 12 තමයි මේ තියෙන්නේ. January, February, March, April. This is not April or April. මේක April වත් April වත් නෙමෙයි. April, April, May, June, July, August, September, October, October නෙමෙයි. October, October, November, December. Right? These are the 12 months and this is how we should pronounce these months. අපි මේ විදිහට මේවා කියවන්නත් ඕනේ. And all the first letters of each month are capital. හැම මාසෙකම පළවෙනි අකුර capital බලන්න. ඇයි ඒ? මාසෙක නමක් කියලා කියන්නේ proper noun එකක්. proper noun එකක්. Right? එතකොට ඊළඟ කතන්දරේ proper nouns වල ඊළඟ කොටස තමයි මතක තියාගන්න names of lakes, rivers, oceans, seas, mountains, waterfalls වෙන මේවත් proper nouns. Right? ඒ කියන්නේ වැව්වල නම්, ගංගාවල, විල්වල,
පොකුණු වල, කඳු වල, දිය ඇලි වල ඒවට තියෙන නම් proper nouns. ලංකාවේ what is the longest river in Sri Lanka? මොකද ලංකාවේ දිගම ගඟ? මහවැලි ගඟ. Right? මහවැලි ගඟ. river මහවැලි. river මහවැලි. Right? ඉතින් මේ මහවැලි කියන වචනේ ලියද්දී අනිවාර්යයෙන්ම M අකුර කැපිටල් කරන්න ඕනේ. Right? ඊළඟට river මහවැලි. එහෙම. river මහවැලි. මහවැලි ගඟ. ඊළඟට ඔයාලා දන්නව නේද? මුහුදු වර්ගයක් තියෙනවා. සාගර වර්ග තියෙනවා. රතු මුහුද, කළු මුහුද, කහ මුහුද, මල මුහුද නේද? මේවත් ඒ කලාප වලට නම් කරලා තියෙන විශේෂ නම් මුහුදේ. අපි ගමු Dead Sea. Dead Sea. Dead Sea කියලා කියන්නේ මල මුහුද. අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන්නේ පාවෙන්න පුළුවන් කියලා අධික ලවණතාවය නිසා. ගිලෙන්නේ නැහැ පාවෙනවලු. ඉතින් ඒ මුහුදට ඒ කලාපෙට දීලා තියෙන නම තමයි Dead Sea. තව කහ මුහුද, රතු මුහුද, කළු මුහුද ඔහොම තියෙනවා. ඉතින් මේවත් proper nouns. මේවා ඉතාලම පැහැදිලිව ඔයාලා ටියුට් එකේ හම්බ වෙනවා. ඒ නිසා අද චූටි හැඳින්වීමක් විතරයි මේක කරන්නේ. right? තේරුණායි? Dead Sea. ඊළඟට මේක බලන්නකෝ. Mount Everest. Mount Everest. Everest කන්ද. Everest කන්ද. right? Everest කන්ද. මේ කන්දට කියන නම Everest. Mount Everest. Capital. කන්දේ නම Mount Everest. Everest කන්ද. පළවෙනි අකුරු දෙක capital. right? ඇයි proper noun එක. proper nouns. right? ඉතින් මේ වගේ ගංගාවල් වලට, වැව් වලට, දිය ඇලි වලට, බඹරකන්ද waterfall, දියලුම waterfall, Niagara fall, right? ඔය වගේ තියෙන්නේ. ඒවට දාලා තියෙන විශේෂ නම් මේවා. ඉතින් ඒවා proper nouns. පළවෙනි අකුර capital. සරලයි. right? ඊළඟට proper noun එකක් අඳුර ගන්න පුළුවන් අවසාන ක්‍රමය මේක තමයි this is the last category of proper nouns. මොනවද? special days තියෙනවා අවුරුද්දේ අපි කැලෙන්ඩර් එක බැලුවොත් special days තියෙනවා. special days. ඊළඟට festivals තියෙනවා. festivals තියෙනවා. right? The names of festivals and names of special days that we can see on calendars, those are also proper nouns. Right? The first one is Teacher's Day. මේ බලන්න. Teacher's Day. ගුරු දිනය. Mother's Day. Mother's Day. අම්මලාගේ දිනය, මව්වරුන්ගේ දිනය. right? ඊළඟට ළඟ එනවා මොකද්ද? New Year. අලුත් අවුරුද්ද New Year. ඊට පස්සේ රාමසාන්, වෙසක්. right? මේ special days and holidays, festivals. right? ඊළඟට තිබ්බ තව එකක් තමයි ලබන මාසේ නෙමෙයි අප්‍රේල් වලට පස්සේ එනවා Labor Day. කාම්කරු දිනය. right? Valentine's Day. Valentine දවස් මේ ඊයේ පෙරේදා තිබුණේ නේද? ඔන්න ඔය වගේ උත්සවවල නම් විශේෂ දවස්වල නම් සහ නිවාඩු කැලෙන්ඩරේ නිවාඩු ලකුණු කරලා තියෙන Poy Day is also a special day and a holiday that we can see on the calendar. So it is also a proper noun. මේකත් proper noun එකක්. right? ඉතින් මේවා තමයි proper nouns කියලා කියන්නේ එතකොට. right? මිනිසුන්ට සත්තුන්ට ඊට පස්සේ ස්ථානවලට සහ එක එක දේවල් වලට කියන විශේෂ නම් ඊට පස්සේ අපි ඉගෙන ගත්තා රටවල් වලට සහ රටවල් වල පුරවැසියන්ට කියන මේ නම්
proper nouns කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගත්තා cities වලට towns වලට ඔය villages වලට ගම් වලට නගර වලට කියන නම් proper nouns කියලා ඉගෙන ගත්තා. සහ buildings වලට කියන නම් buildings වලට කියන නමක් අපි කියමුකෝ. මං ඉස්සෙල්ලා කිව්වා Lotus Tower. Lotus Tower, right? Lotus Tower. ඊළඟට නෙළුම් පොකුණ, right? මේ දෙන්නේ building දෙකක් නේ. නෙළුම් පොකුණ is an auditorium. නෙළුම් පොකුණ කියන්නේ ශ්‍රවණාගාරයක්, auditorium එකක්. මේ auditorium එකට දීලා තියෙන නම තමයි නෙළුම් පොකුණ. ඉතින් ඒක විශේෂ නමක්. proper noun එකක්. ඊට පස්සේ Lotus Tower කියලා කියන්නේ. Lotus Tower කියලා කියන්නේ ඔක මොකද සිග්නල් කණුවක් කියලා කියන්නකෝ. නේද? එහෙම වැඩක් නේ ඔකේ මූලිකව වෙන්නේ. right? Transmission මොකක් හරි කතන්දරයක් නේ. ඉතින් මේක Lotus Tower කියලා නම් කරලා දෙනවා නෙළුම් මලක හැඩයට හදලා. ඒ building එක Lotus Tower කියලා නම් කරලා තියෙනවා. ඉතින් building එකක් but it has a name, special name. So that name is a proper noun. That is why we capitalize first letters of the name of these buildings because it is a proper noun, right? A proper noun එකක් නිසා. right, මම හිතනවා අද දවසේ මේ පාඩම ඔයාලට හොඳින් තේරෙන්නේ නැති කියලා. ඉතින් මේවත් එක්ක වාක්‍ය ලියනකොට තමයි අපිට වැදගත් වෙන්නේ මේ දේවල්, right? වාක්‍ය වලට මේ nouns දාන්න එපා මේ විදිහට capital simple ද කරලා දාන්න ඕනේ, proper nouns ලියන්න ඕනේ වාක්‍ය වල. ඒවා ලියාදී capital කරන්න ඕනේ, simple වෙන්න ඕනේ, ඒවා simple වෙන්න ඕනේ. ඉතින් ඒවා එහෙම නුනම spelling mistake එකක් තියෙනවා. මේක බලන කෙනාට තේරෙනවා මෙයාට basic knowledge එකක් නැහැ කියලා. ඊට පස්සේ ඔයාලගේ weak point එකක් ඒගොල්ලෝ touch කරනවා. right? There is ඉන්නවා තියෙනවා, right? there is කියලා කියන්නේ ඉන්නවා තියෙනවා කියලා කියන්න පාවිච්චි කරන sentence pattern එක, right? ඉතින් මේ there is වලින් වාක්‍ය හදන්න නම් අපි singular plural ගැන දැනගෙන ඉන්න ඕනේ. nouns වල ඒක වචන බහු වචන දැනගෙන ඉන්න ඕනේ, right? nouns අපි ලියද්දී ඊට පස්සේ proper nouns, common nouns කියන මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකද capital කරන්න ඕනේ තැන්වල capital කරන්න ඕනේ. ඒ නිසා right, ඒකයි මම nouns ගැන ඔයාලට මුලින්ම ඉගෙනුවේ. there is, right? there is පාවිච්චි කරන්නේ ඉන්නවා තියෙනවා කියලා කියන්න. මේකේ අගට noun එකක් තමයි දාන්න තියෙන්නේ, right? noun එකක්. මේ there is පාවිච්චි කරන්නේ අපි singular noun එකක් ගැන කියන්න. එකක් ගැන කියන්න. right? singular noun එකක් ගැන කියද්දි there is වලදී අපිට කියන්න පුළුවන් එකක් ගැන විතරයි. මේ බලන්න. There is a boy. වෙන singular noun එක. right? There is a boy. මේක සිංහල තේරුම මොකද්ද? ඉන්නවා තියෙනවා කියලානේ කිව්වේ. boy කියන්නේ පණ තියෙන කෙනෙක් නේ. ඒ නිසා ඉන්නවා. පිරිමි ළමයෙක් නැත්තම් කොල්ලෙක් ඉන්නවා. පිරිමි ළමයෙක් ඉන්නවා. right? පිරිමි ළමයෙක් ඉන්නවා. ඊළඟ එක ගමු අපි. There is a chair. There is a chair. The chair කියන්නේ පණ නැති දෙයක් නේ. ඒතකොට ඉන්නවා කියන්න බෑනේ. පුටුවක් ඉන්නවා කියන්නේ නැහැනේ. පුටුවක් තියෙනවා. පුටුවක් තියෙනවා. right? පුටුවක් තියෙනවා. There is a chair. right? මේක තමයි මේ sentence pattern එක. ඉන්නවා තියෙනවා. There is a boy. There is a chair. There is a boy කියන්නේ පිරිමි ළමයෙක් ඉන්නවා. There is a chair කියන්නේ ගැහැණු ළමයෙක් ඉන්නවා. දැන් අපි මේක singular කරන්න නැතුව නැතුව දැම්මොත් මේ වාක්‍ය වැරදි.
පිරිමි ළමයෙක් වෙන්නේ නැහනේ බෝයි කිව්වට. බෝයි කියන්නේ පිරිමි ළමයා. පිරිමි ළමයෙක් වෙන්න නම් බෝයි වෙන්න ඕනේ. මෙහෙම තිබුණොත් මේ වාක්‍ය වැරදි. අනිවාර්යෙන් එන්න ඕනේ. There is a chair. පුටුවක් තියෙනවා. මේකේ නැතුව තිබුණොත් there is chair කිව්වොත් මේ වාක්‍ය incomplete. අසම්පූර්ණයි වාක්‍ය. Grammatically incorrect. Right? ව්‍යාකරණානුකූලව මේක වැරදි. ඉතින් මේක chair කියන්නේ පුටුව මිසක් පුටුවක් නෙමෙයි. Right? පුටුවක් කියලා කියන නම් chair දාන්නම ඕනේ. Right? That is why these and this singular plural are important. මේ singular plural කියන දේවල් මේ and කියන ඒවා වැදගත් වෙන්නේ මේකයි. මේ වාක්‍යයක් grammatically වාල් ප්‍රොජෙක්ට් කරන්න නම් කෙනෙක්ට කියන්න නම් මේ දේවල් අවශ්‍යයි. මේවා චූටි දේවල් නෙමෙයි. right? ඔයාලා ලැන්ග්වේජ් එක ස්ටඩි කරනවා නම් ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් මේ දේවල් තිතට ඉගෙනගෙන තියෙන්න ඕනේ. right? ඔයාලා හිතනවා නම් ඔයාලට වාක්‍ය රටා 5000ක් අපි කෝස් එකකට ගිහිල්ලා ඉගෙන ගත්තා ස්පෝකන් ඉංග්ලිෂ් කරන්න කියලා. ඔය 5000ම ඔළුවේ තියාගෙන අවශ්‍ය වෙලාවට එළියට ගන්න එක ලේසි කියලා හිතනවද? Those are not practical, right? ඒවා ප්‍රායෝගික නෑ. That is why I always ask you to acquire the language, right? මේ sentence patterns කටපාඩම් කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඔයාලා language එක acquire කරගන්න ඕනේ. ඔයාලා language එක ඔයාගේ ජීවිතයට බද්ධ වෙන්නේ එතකොට. එහෙම නැතුව course ගන්න ගිහිල්ලා ඒගොල්ලෝ දෙන sentence patterns 1000ද 3000ද 5000ද මේ ටික කටපාඩම් කරගෙන අවශ්‍ය වෙලාවට එළියට ගන්න එක ප්‍රායෝගික නෑනේ. right? ඔයාලා language එක ඉගෙන ගන්න. language එක ඇඟට දාගන්න. මේකේ තියෙන rhythm එක දාගන්න ඇඟට. මේකේ තියෙන rhythm එක දාගත්තට පස්සේ ඕනම වෙලාවක ඕන පැත්තකට හැරිලා ගහනවා වගේ language එක use කරන්න පුළුවන්. right? මේක rhythm එකක්. මේ language එකේ තියෙන මේ rhythm එක අල්ලගන්න නැතුව ඔයාලා මේ ලෝකේ තියෙන හොඳම ඉංග්‍රීසි කෝස් කිනේව කොච්චර කරත් වැඩක් නැහැ. ඔයාලා ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. right? මේ rhythm එක තමයි අපි ඇඟට දාගන්න ඕනේ. ඒකට තමයි acquire කරනවා කියලා කියන්නේ. right? මේ මාස 6 ඉවර වෙනකොට ඔයාලගේ ඇඟට මේ rhythm එක වැටිලා ඉවරයි. තේරුණාද? ඒකට අපි දෙන ඒ ප්‍රැක්ටිස් එකේ ඉන්න ඕනේ. අපි කියන දේ ටික කරන්න ඕනේ. ඒ දෙන වැඩ ටික කරන්න. right? වීඩියෝ එකක් දාන්න කිව්වොත් මෙන්න මේ tense එකෙන් sentences 20ක් 30ක් කියලා වීඩියෝ එක දාන්න. right? group එකට. අපි ඒ වගේ තියෙන අඩුපාඩු බලලා ඔයාලට කරෙක්ට් කරලා දෙනවා. ඉතින් ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් යනවා මේ පාඨමාලාව ඇතුලේ. ඉතින් මේ වැඩපිළිවෙලක join වෙන ඔයාට කවදාවත් මාස 6 අවසානයේදී ආයි ඉංග්‍රීසි කෝස් පස්සෙන් යන්න අවශ්‍ය නැහැ. මම කලින් කිව්වා වගේ අපේ කෝසස් අවසානයේ IELTS courses නොකර TTE වලට වෙනම ක්ලාස් නොගෙහින් higher band score කරලා ඒගොල්ලෝ දැන් යුරෝප රටවල් වල සහ ලෝක විවිධ රටවල් වල සේවය කරනවා වැඩ කරනවා සතුටින් ඉන්නවා. එයාලගේ goals achieve කරලා තියෙන්නේ. ඒකට ලොකු තල්ලුවක් දෙන්න පුළුවන් වුණා අපිට. ඒ අපේ කෝස් එකේ තියෙන quality එක නිසා. right? මම කලිනුත් කිව්වනේ මම ඉංග්‍රීසි පොවන්නෙත් නැහැ. නේද කවන්නෙත් නැහැ. හෙට එළි වෙනකොට ඉංග්‍රීසි කතා කරවන්න පුළුවන් කියලා බොරු කියන්නෙත් නැහැ. right? අපේ වැඩපිළිවෙල වෙනස් මාස 6යි මේ දවස් ටිකේ අපිත් එක්ක ඉන්න ඔයාට ඉංග්‍රීසි පුළුවන් වෙනවා. එච්චරයි. හරිනේ? මාස 6යි. right. Think this is the first intake of 2026. මේ තමයි 2026 පළවෙනි intake එක. ඉතින් මේකත් එක්ක join වෙලා තව මාස 6කින් ඔයාලගේ ඉංග්‍රීසි ප්‍රශ්නය විසඳ ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. right? ඉංග්‍රීසි ප්‍රශ්න විසඳ ගන්න. then there is වලින් මෙන්න මේ වගේ singular noun එකක් ගැන කියන්න පුළුවන් ඉන්නවා තියෙනවා කියලා. ඒක plural noun එකක් නම් ගොඩක් දේවල් ගැන කියනවනම් දැන් මෙතන කියන්නේ එක දෙයයිනේ පිරිමි ළමයෙක් ඉන්නවා. there is a boy. පුටුවක් තියෙනවා. there is a chair. right? ගොඩක් දේවල් කියනවා නම් මොකද කරන්න ඕනේ? අපි ගොඩක් දේවල් කියනවා නැත්නම් plural subjects භාවිතා කරනවා නම් අපි plural nouns භාවිතා කරනවා නම් අපි there are භාවිතා කරනවා. there are. right? there are.
there are වලද ගොඩක් දේවල් ගැන අපිට කියන්න පුළුවන්. There are boys. boys කියන්නේ පිරිමි ළමයි. අපි දැන් plural nouns ගැන කතා කරේ නැහැ. නමුත් මෙතෙන්දී අවශ්‍ය වෙන නිසා මම කියන්නම්. There are boys. පිරිමි ළමයි. boy කියන්නේ පිරිමි ළමයා. ඒකට s අකුරක් දාගත්තම් boys වෙනවා. And there are another few methods of making plural nouns, right? We can learn them further at our classes, right? අපි පන්තිවලදී මේ plural කරන්නත් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ දේවල් ටික ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්, right? There are boys. පිරිමි ළමයි ඉන්නවා. හැම එකටම s දාලා plural කරන්න බෑ. පිරිමි ළමයි ඉන්නවා, right? ඊළඟට there are chairs. chairs. chair කියන එකට s අකුර දාලා plural කරා. පුටු තියෙනවා. පුටු තියෙනවා. right? there are boys. පිරිමි ළමයි ඉන්නවා. there are chairs. පුටු තියෙනවා. right? එතකොට මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් ඕනෑම අයෙක් ඉන්නවා තියෙනවා කියලා කියන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඒක ඒක වචනයෙන් සහ බහු වචනයෙන් කියන දෙකෙන්ම කියන්න ඔයා දැන් දන්නවා. ඒකට භාවිතා කරන sentence pattern එක තමයි there is and there are. එක දෙයක් ගැන කියනවා නම් ඒක වචනයක් ගැන කියනවා නම් අපි there is. ගොඩක් දේවල් ගැන කියනවා නම් බහු වචනයක් භාවිතා කරනවා නම් there are. එතකොට මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක් ඉන්නවා තියෙනවා කියලා කියන්න පුළුවන් ක්‍රමය ඔන්න අද අපි ඉගෙන ගත්තා. there is, there are. there is a girl. ගැහණු ළමයෙක් ඉන්නවා. right? there are teachers. ගුරුවරු ඉන්නවා. right? there is a policeman. පොලිස් නිලධාරියෙක් ඉන්නවා. right? there are birds. කුරුල්ලෝ ඉන්නවා. there are elephants. අලි ඉන්නවා. there are animals. සත්තු ඉන්නවා. right? there are lions. සිංහයෝ ඉන්නවා. there are snakes. සර්පයෝ ඉන්නවා. there are chairs. පුටු තියෙනවා. there are tables. මේස තියෙනවා. right? there are opportunities. අවස්ථා තියෙනවා. right? ඊළඟට there is a principal. විදුහල්පතිවරයෙක් ඉන්නවා. there is a space. ඉඩක් තියෙනවා ඔයාට. there is a space for you. ඔයාට ඉඩක් තියෙනවා. hurry up. ඉක්මන් කරන්න. there is a chair for you. ඔයාට පුටුවක් තියෙනවා. don't be late. පරක්කු වෙන්න එපා. there is a chair for you. ඔයාට පුටුවක් තියෙනවා. right? ඊළඟට there's a packet of lunch. කෑම පාර්සලයක් තියෙනවා දවල්ට නේද? කෑම පාර්සලයක් තියෙනවා. there's a packet of lunch. right? no need to go to hotels or restaurant. there's a packet of lunch. කෑම පාර්සලයක් තියෙනවා. හෝටල් වලට රෙස්ටොරන්ට් වලට යන්න ඕනේ නැහැ. කියන්න පුළුවන්. මේ ඉන්නවා තියෙනවා. ඉන්නවා තියෙනවා. ඕනෑම දෙයක් ඉන්නවා තියෙනවා කියලා කියද්දී අපි there is, there are භාවිතා කරනවා. right? දැන් මේ patterns භාවිතා කරලා ඔයාලා වාක්‍ය ලියන්න. කොළ කෑල්ලක් ගන්න වාක්‍ය 100ක් ලියන්න. නේද? ඔයාලට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අවශ්‍ය වෙන්නේ මේ there is වලින් පස්සේ අවශ්‍ය කරන noun එක විතරයි. right? තමන්ගේ ගෙදර අවට තියෙන කාමරය ඇතුලේ තියෙන දේවල් වලට කියන නම් ටික හොයාගන්න ඉංග්‍රීසියෙන්. දැන් අපි ඉස්සරහ lessons වලදීත් අපි ලොකු noun list එකක් කතා කරනවා, verbs කතා කරනවා, list පිටින් දෙනවා. හැබැයි ඔයා මහන්සි වෙන්න ඕනේ. ඔයාගේ කාමරය ඇතුලේ තියෙන දේවල් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියන එක, ඒ nouns English ඒවා මොනවද කියලා ඔයා හොයාගන්න. right? use the technology. තාක්ෂණය භාවිතා කරන්න. right? internet use කරන්න. ඕනතරම් AI tools තියෙනවා use කරන්න. තේරුණාද? ඉතින් ඒ වගේ දැනුම සොයා යන්න, මේ දේවල් පාවිච්චි කරන්න. තමන් අවට තමන්ට එදිනෙදා හම්බෙන දේවල් මේ දේවල් වලට කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද? තමන් දන්න සිංහල වචන වලට ඉංග්‍රීසි වචන හොයාගන්න. ඒ tools භාවිතා කරන්න. right? ඊට පස්සේ වාක්‍ය හදන්න. වචන විතරක් ඉගෙන ගත්තට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ. ඒ වචන භාවිතා කරන නිවැරදි ක්‍රම ඉගෙන ගන්න ඕනේ. right? ඒ වචන කොහොමද වාක්‍යයකට යොදාගන්නේ? ඒ වචන කොහොමද අවස්ථානුකූලව පාවිච්චි කරන්න කියන දේ ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් වචන ඔයා
ඩික්ෂනරි පිටින් ඔලුවට දාගත්තත් වැඩක් නැහැ. right? ඒක තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉවරදක. මේ වගේ තව tricks and tips, there are so many tricks and tips to learn English. right? අපි පාඨමාලාව ඇතුලේ මේ හැම දෙයක් ගැනම කතා වෙනවා. මේ හැම දෙයක්ම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් පාඨමාලාව අවසානයේදී මම කලින් කිව්වා වගේ ඔයාලා ආයේ වෙන ඉංග්‍රීසි courses හොයන්නේ නැහැ. right? ඒක ස්ථිරයි. ඊළඟ කාරණාව අපේ පාඨමාලාව අවසානයේ 6 month English course එකක් complete කරා කියලා ඔයාලට government approved certificate එකක් හම්බ වෙනවා. මේ certificate එක ඔයාලට ඕන තැනකට ගිහලා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ඉන්ටර්විව් එකකට රට යන දේවල් වලට උනත් මේක වැදගත් වෙනවා. right? ඊට අමතරව අපි කතා කරමු දැන් අද දවසේ වැදගත්ම කොටස. ඔයාලා හැමෝම බලන් ඉන්නවා ඇති මේ course එක දැන් හොඳයි තඹන්න ගැලපෙනවා කියලා තේරෙනවා ඇති. මේක course එකේ ඉදිරියට යන්න කැමති අයට මේක continue කරන් යන්න කැමති අයට ඊළඟ විශේෂ දේවල් ටික මම කියන්නම්. right? Course duration is 6 months. right? Course duration කියන්නේ course එකේ කාලය මේක ඇවිල්ලා 6 months. right? 6 months. තොර සතියකට දවස් දෙකයි. 2 days per week. සතියට දවස් දෙකයි. right? තොර මාස 6ක් යනකම් සතියට දවස් දෙක ගන්න යනවා. හැබැයි ඔයාලට වැඩ තියෙනවා අනිත් දවස් වලත් අපි දැන් ටාස්ක් ටික කම්ප්ලීට් කරන්න තියෙනවා. දැන් අපි මේ වගේ there is there කතා කරානේ. මම කියනවා there is වලින් වාක්‍ය 20ක් හදලා ඒ ටික කියවලා වීඩියෝ එකක් දාන්න. there are වලින් වාක්‍ය 20ක් ලියලා ඒ ටික කියවලා වීඩියෝ එකක් දාන්න. right? එතන අපි ඔයාලගේ accuracy බලනවා. ඔයාලා pronounce කරන දේවල් හදනවා, pronunciation හදනවා. මේ හැමදේම අපි ඔයාලට හදලා දෙනවා. වීඩියෝස් ටික බලලා ඔයාගේ weak points ටික අපි touch කරලා ඔයාලට ඒ ටික we support you to overcome those weaknesses. අපි ඔයාලට support කරනවා weaknesses ටික විසඳ ගන්න. හරිනේ? right. 2 days per week. සතියේ දවස් දෙකයි. right. එතකොට මේ course එකේ fee ඇවිල්ලා 3000 rupees per month. මාසෙකට රුපියල් 3000යි. right? මාසෙටම රුපියල් 3000යි, සතියට පැය 2යි, දවසට පැය 3යි. right? සතියට පැය 2යි, දවසට පැය 3යි. මම ඒකට ලියන්නම්. 3 hours per day. සතියට දවස් 2යි, දවසට පැය 3යි, සම්පූර්ණ කාලයේ මාස 6යි, මාසෙටම රුපියල් 300යි. sorry, සමා වෙන රුපියල් 3000යි. හරිද? මේක තමයි course fee එක. එතකොට ඔයාලා මාසේ මුල දැන් අපි හිතමුකෝ දැන් අද අපේ free seminar එක කරානේ. දැන් ලබන සතියේ අඟහරුවාදා වෙද්දී අපේ first lecture එක පටන් ගන්නවා. ඒ වෙනකොට ඔයාලා පළවෙනි මාසේ මේ 3000 රුපී fee එක ඔයාලා pay කරලා receipt එක අපිට එවන්න ඕනේ. එතකොට තමයි ඔයාලා අපි group එකට add කරගන්නේ. right? ඊට පස්සේ දෙවෙනි මාසේ පළවෙනි සතිය කිට්ටු වෙද්දී අපි ඔයාලට notify කරනවා, ඔයාලා දැනුවත් කරනවා වෙන second installment එක කරන්න. මාසෙන් මාසෙට ගෙවන දෙන එකපාර ගන්නෙ නෑ. හේතුව තමයි ඔයාලා මේ 3000 ගෙවාගෙන යද්දී හිතුනොත් මේ කෝස් එක මට එපා වෙලා වැඩක් නෑ මේක එපා වෙලා කියලා. අර ගෙවපු 3000ට ඉඳලා ඉදිරි ටිකේ ගෙදර යන්න පුළුවන්. right? අපි කෝස් එක ලීව් කරන්න පුළුවන්. කිසි ඉෂුව එකක් නෑ. මට අවශ්‍ය උනන්දුව තියෙන අය විතරයි මෙතන වැඩ කරන්න. හරි? උනන්දුව තියෙන කෙනෙක්ට තමයි භාෂාව ඉගෙන ගන්න පුළුවන්. හොඳ උදාහරණයක් මම කියන්නම්. ඔයාලගේ
ඥාතීන් ඇති, ඔයාලගේ යාළුවෝ ඇති, හිත මිත්‍රයෝ ඇති, ගමේ අය ඇති නේද? මේ වෙනකොට කොරියාවල, ජපාන් වල ගිහිල්ලා ස්ටුඩන්ට් වීසා හරි නැත්නම් ජොබ්ස් හරි කරන්න ගිහිල්ලා ඉන්න අය ඇති. මේ උදාහරණයකම කොරියන් යන අය කොරියා ගිහිල්ලා වැඩ කරන අය. කොරියා යද්දී ඒගොල්ලෝ කරන්න ඕනේ අර ටොපික් එක්සෑම් කියලා තියෙනවානේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය. මේක කරන්න ඕනේ. ඉතින් ඔය යන මිනිස්සු කීයෙන් කී දෙනාටද ඉංග්‍රීසි පුළුවන් කියලා බලන්නකෝ. ඉස්කෝලේ 3 වසරේ ඉඳන් ඉගෙනගෙන right සමහර අය ග්‍රැජුවේට් වෙච්ච අයත් යනවා. ග්‍රැජුවේට් වෙලා රාජ්‍ය රැකියා කරන ගමන් ඉඳලා කොරියන් එක්සෑම් ලියලා ඒගොල්ලෝ පාස් වෙලා කොරියාවට යනවා. හැබැයි මේ මිනිස්සුන්ට ඒ වෙනකන්වත් ඉංග්‍රීසි බෑ. එතන මොකද ඇයි ඉංග්‍රීසි බැරි නම් කොහොමද ඒගොල්ලෝ කොරියන් ඉගෙන ගත්තේ? එතන තියෙන එයාලගේ මොටිවේෂන් එක, එයාලගේ උනන්දුව, කැපවීම මේ කවදාවත් ඉගෙනගෙන නැති භාෂාවක් එයාලා මේ මාස කිහිපයකින් අවුරුද්දකින් ඉගෙනගෙන මේ විභාගات පාස් වෙලා ඒ රටවල් වලටත් යනවා. ඒ ගිහිල්ලත් මේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බෑ. 3 වසරේ ඉඳන් ඉගෙනගෙනත්. ඉතින් මෙතන තියෙන මොටිවේෂන් එක කිසිම කෙනෙක්ට බෑ කියලා දෙයක් නැහැ. ඔයාගේ මොටිවේෂන් එකයි මගේ ටීචින් ස්කිල් එකයි බ්ලෙන්ඩ් වෙන තැන ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඔයා කතා කරනවා. right? එච්චරයි තියෙන්න ඕනේ. ඒකයි අපි කෝස් ෆීස් එක දිගට ගන්නෙ නෑ. මේක 5000 කෑලි එකතු කරන කෝස් එකක් නෙවෙයි. දන්නවනේ සමහර කෝසස් තියෙනවා එක දිගට දින 30යි දින 20යි කියලා හැමදාම රැයට කෝසස් කරනවා. කරලා ඔන්න 5000ක් ගන්නවා. මේක එහෙම එකක් නෙමෙයි. මේ වැඩපිළිවෙල ඒ රැල්ලට යන වැඩපිළිවෙලක් නෙවෙයි. right? ඒක මතක තියාගන්න. රැල්ලට ගිහිල්ලා ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න වෙන්නේ නැහැ. රැලි එනවා යනවා. අපි රැල්ලේ යන අය නෙමෙයි. Greenwood Language Acquisition Center කියන්නේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන තැනක්. ඒ අරගෙන 5000 කෑලි එකතු කරන තැනක් නෙමෙයි. ඒක මතක තියාගන්න. හරිද? ඔයාලටත් ලේසි 5000ක් දීලා මේ 3 වසරේ ඉඳන් ඉගෙන ගන්න බැරි වෙච්ච ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් නම් 5000න් මරු ඈ. සුපිරි. එහෙම එකක් නෙමෙයි මේක. අපි ගන්නේ මාසෙට 3000යි. ඔයාට මේ මාසේ 3000 ගෙවලා මේ මාසෙ සැටිස් නැත්තම් අර වගේ ඕන වෙන කෝස් එකකට යන්න පුළුවන්. right? එකපාර ගෙවන්නත් බෑ. එකපාර ගන්නෙත් නැහැ. ඒ වගේම තමයි අපේ ටාස්ක් ටික කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කම්ප්ලීට් කරන්න නැති අයට අපි වර්න් කරනවා. ඒගොල්ලෝ ඒ ටික කම්ප්ලීට් කරනවා. මොකද වැඩේ වෙන්න ඕනේ මේක ඇතුලේ ඈ. ඒකයි මේ විශේෂයම. මාස 6ට 3000 ඒවා 6යි. ඒ විදිහට ගුණ කරලා බලන්න. ඒ විදිහට තමයි යන්නේ. right? මටත් ඕනනම් පුළුවන් මේ මාසේ දින 30ක් තියෙනවා. ඒ 30ෙම දින 30 ඉංග්‍රීසි පාඨමාලාව රුපියල් 5000යි. right? දින 30ක් ඉවර කරා. ඊට පස්සේ ඊළඟ දින 30ට තව කෝස් එකක් පටන් ගත්තා. right? මරු business. හැබැයි this is not a business. This is not just a business. මේක business එකක් විතරක් නෙමෙයි. මේකෙන් අපි කරන දේ ළමයින්ට වැඩක් වෙන්න ඕනේ. ඒ නිසායි මාසෙන් බෑ, හෙට උදේ වෙනකොට බෑ, සතියෙන් බෑ, මාස 6ක් ඕනේ. හරි? මාස 6ක් අවසානයේ තමයි ඔයාලට මේ වැඩේ කරලා පෙන්නන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මේක තමයි details, right? Course duration එක 6 months. සතියට දවස් 2යි, දවසට පැය 3යි. fee එක මාසෙටම 3000යි. right? 3000. මේ ඔක්කොමත් එක්ක okay සහ English ඇත්තට ඉගෙන ගන්න ඕන අයට අපිත් එක්ක join වෙන්න පුළුවන්. අපි payment details group එකට දානවා. ඒ වගේම මේ වීඩියෝ එකේ අද session එකේ recording එකත් අපි group එකට දානවා. අද live සම්බන්ධ වුණේ නැති හැමෝටම recordings බලන්න පුළුවන්. right? recordings බලලා අපිත් එක්ක join වෙලා ඔයාලගේ ওই තියෙන ඉංග්‍රීසි ප්‍රශ්නේ මාස 6න් විසඳගෙන තමන්ගේ ඊළඟ growth එක achieve කරගන්න පුළුවන්. ඒක තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද මේ පාඨමාලාව ගැන ඔයාලට වැදගත්ම තොරතුරු ටික හම්බ වෙන්න ඇති සහ පාඨමාලාව සහ ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නිවැරදි ක්‍රමවේදය ඔයාලට අහු වෙන්න ඇති. right? ඉතින් අපි ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යමු. ලබන සතිය අඟහරුවාදා. right? ලබන සතිය අඟහරුවාදා රාත්‍රී 8ට අපි කෝස් එකේ first lecture එක පටන් ගන්නවා. ඔයාලා ඊට කලින් payment කරලා join වෙන අය join වෙන්න ඕනේ. right? ඉතින් පස්සේ අපි lectures පටන් ගත්තට පස්සේ ආයි join කරගන්න බෑ. මොකද අපිට මේක පිළිවෙලකට යන්න ඕනේ වැඩක් නිසා. right? ඒ නිසා ලබන සතිය අඟහරුවාදා හවස 3 වෙද්දී ඔයාලගේ payments කරලා ඉවර කරන්න.
right? ඉතින් ඊටක තමයි අද විශේෂයෙන් කියන්න දෙන්නේ. මම දන්නවා ඔයාලා ගොඩක් ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔයාලා කරන ජොබ් එකේ ඊළඟ ලෙවල් එකට යන්න ඔයාලා ගොඩක් ආසයි. ඔයාලගේ ජීවිතයේ යම්කිසි වෙනසක් දකින්න ඔයාලා ආසයි. ඒකට තියෙන ලොකුම බාධකය මේ ඉංග්‍රීසි ප්‍රශ්නේ කියන දේ මම දන්නවා. ඉතින් මේ ප්‍රශ්නෙට තියෙන ලොකුම විසඳුම හොඳම විසඳුම අරගෙන තමයි GLAC එහෙම නැත්නම් Greenwood Language Acquisition Center අපි ඔයාලා ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විදිහට අපි මාස 6න් ඔයාලට අවශ්‍ය කරන තත්වෙට ඔයාලා බලාපොරොත්තු වෙන මට්ටමට අරන් යනවා. මට ඕනේ ඔයාලගේ සපෝට් එක. ඔයාලගේ සපෝට් එකයි, ඔයාගේ මොටිවේෂන් එකයි, ඔයාගේ කැපවීමයි සහ මගේ ස්කිල් එකයි එකතු වෙන තැන තමයි ඔයා ඉංග්‍රීසි ඇක්වයර් කරගන්නේ. ඉතින් රෙකෝඩින්ග්ස් ලබා දෙනවා. හැබැයි පුළුවන් තරම් මම ඉල්ලන්නේ ලයිව් සම්බන්ධ වෙන්න. බැරිම වුණොත් විතරක් රෙකෝඩින්ග්ස් බලන්න. මොකද රෙකෝඩින්ග්ස් බලනකොට ලයිව් ඉන්නකොට තමයි ඒක ඇඟට ෆීල් වෙන්නේ. මේක ඇඟට වදින්න ඕනේ. ලේවලට එන්න ඕනේ මේක. රයිට්? ඒකයි මම කියන්නේ. එක දිගට දවස් 20න් 25න් මේක කරලා බෑ. අද උගන්වන දේ ඔයාට රිෆර් කරලා ඒක ඔළුවට දාගන්න යම් කිසි රෙස්ට් එකක් ඕනේ. එක දිගට කරලා මේක කරන්න බෑ. ඒකට අර මනසට ඕන කරන රෙස්ට් එක හම්බ වෙන්නේ නැහැ. මේක ඕවර්ලෝඩ් වෙනවා, ඕවර්ලැප් වෙනවා ඊට පස්සේ ඔක්කොම ටික. මෙච්චර ලෝඩ් එකක් දරා ගන්න අවශ්‍ය නැහැ. බෑ එහෙම කරන්න. රයිට්? අද උගන්වනවා. ඊට දවස් දෙකක් තුනක් විතර ඔයාට රෙස්ට් එකක් තියෙනවා. මේ ටික නැවත ආයි ස්ටඩි කරලා ඔළුවට හිමීර දාගන්න. නේද? හරි හෙමින් කරන්න ඕනේ ගණදෙනුවක් මේක. අවුරුදු නේද? 3 වසරේ ඉඳන් ඉගෙනගෙන බැරි වෙච්ච දේ තමයි අපි මේ ආයෙ කරන්න හදන්නේ. අවුරුදු ගාණක් බැරි වෙච්ච දේ. දශකයකට වැඩි කාලයක් ඔයාලට බැරි වෙලා තියෙනවා මේක. ඉතින් ඒක ආපහු කරන්න යන්නේ. ඒක දවස් 20න් 25න් බෑ මට නම්. හරි? මට මාස 6ක් ඕනේ. ඒකයි මම කලින් කිව්වේ. ඉතින් ජොයින් වෙන්න. අපි සෙෂන් එක අවසන් කරමු. ඔයාලා දාන්න යාළු වෙනවා ඒගොල්ලන්ටත් දැනුවත් කරලා අපි රෙකෝඩින්ග්ස් දැමමු. රෙකෝඩින්ග් ෂෙයා කරලා ජොයින් වෙන අයට ජොයින් වෙන්න කියන්න පුළුවන්. ඒ වගේම GLAC Facebook page එක තියෙනවා. ගිහලා ලයික් කරලා ජොයින් වෙන්න. page එක follow කරන්න. ඒකනුත් ඔයාලට සතියේට අලුත් වචන නිකන් නෙමෙයි වචන විතරක් නෙමෙයි වාක්‍ය වලට යොදන විදිහත් එක්ක මේක ඉගෙන ගන්න පුළුවන්. සහ අපි අලුත් වීඩියෝස් දානවා. ඔයාලට knowledge එක improve කරගන්න පුළුවන් වෙන දේවල්. right? ඒකත් එක්ක ඉතින් මම කියන්නම්. අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ ප්‍රශ්න විසඳ ගන්න. ඉංග්‍රීසි ප්‍රශ්න. right? That's all for today and thank you very much for participating for the today's free seminar via GLAC Greenwood Language Acquisition Center. I am Lakshita Veerasekara, the government school English teacher in Sri Lanka and speak coach. Right? ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරන කෙනෙක්. ඒ විතර නෙමෙයි ලියන්න කියන්න හැමදේමත් අපිත් එක්ක පුරුදු වෙන්න පුළුවන්. right? ඉතින් මේ ඔයාලා කරන අවසාන කෝස් එක අපි අඟහරුවාදා රාත්‍රියට අපි ෆස්ට් ලෙක්චර් එකේදී හම්බ වෙමු. That's all for today. Goodbye and see you on next Tuesday. Bye bye.